समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න වෙලාවක් තියෙනවා. අවසරයි ආර්යයන් වහන්සේ. ගැටලුවක් තියෙනවා. මොකද අපි ප්‍රතිවේක්ෂා කරද්දී ඒ ක්‍රියාකාරකම් වලට දැන් වලදී සම්බන්ධ වෙච්ච අයටත් පින් පවරනවා. ඒ අයගෙන් පින් බලාපොරොත්තු වෙන මියගේ ඥාතීන්ටත් පින් පවරනවා. ඒ සියලු දෙනාට පින් පවරනවා. ස්වාමීනි මම අහලා තියෙන විදිහට පින් ගන්න පුළුවන් කොට්ටාසයක් වෙනවා මේ පණ තියන අයට පින් ලබා ගන්න බෑ කියලා මම අහලා තියෙනවා. මේ මට මේ ගැටලුව පොඩ්ඩක් විසඳලා දෙන්න ස්වාමීනි. අපි ඇයි ප්‍රතිවේක්ෂා කරන්නේ එහෙමනම්? ඒක එහෙමනම් ඇයි අපි ප්‍රතිවේක්ෂා කරන්නේ කියලා. ඔව් දැන් ඔබ තේරුම් ගන්න ඕනේ ඒ අයට අනුමෝදන් වෙන්න බැරි කමක් නෙමෙයි. ඒ අයට ඒක අනුමෝදන් දැන් මිනිසෙක් හැටියට ඉපදිච්ච අයට Tamanටම පින්කම් කරගෙන මේ මග තේරුම් කරගන්න පුළුවන්කම තියෙද්දි ඒක බොහොම පොඩි දේවල් විතරයි. දැන් ඔබ හිතන්නකෝ කෙනෙක් යමක් කරලා යහපත් දෙයක් කරාට පස්සේ අනිත් අය ඒකට හොඳින් සතුටු වෙනවනේ. ඒ තියෙන්නේ අනුමෝදන් වීමක්ම තමයි. හැබැයි Tamanට මේ කෙලෙස් කපන්න පුළුවන්කම තියෙද්දි ඒක බොහොම පොඩි දෙයක් විතරයි. ඒකයි මේක පැහැදිලි කරද්දී ඒක ප්‍රකාශ කරන්නේ. දැන් මේ පින් අනුමෝදන් කිරීම තුළ ඒකේ උපකාරය අවශ්‍ය වෙන්නේ කොයි අයටද? Tamanටම පිනක් කරගෙන මේ පැවැත්ම අවසන් කරන තැනට යන්න බැරි අයට. ඒ වෙනුවෙන් තමයි අර පරදත්ත රූප ජීවීන් හැටියට ඉන්න භූත ප්‍රේත ඒ සත්ව කොටාසවලට අර දිව්‍ය තලවල ඉන්න දේවත්වයට ලැබපු ඒ අයට මේ පින අනුමෝදන් කරන්නේ. එහෙම නමුත් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබත් එක්ක සම්බන්ධ වෙච්ච පිරිස ඒ අය ටික විතරක් නෙමෙයි. බ්‍රහ්ම තලවල, අසඤ්ඤ තලවල සතර පා ගත වෙලා ඕනම තැනක ඉන්න පුළුවන්. නමුත් ඒ අයට තියෙන සම්බන්ධය ඔබට තියෙනවා නම් ඔබට නිදහස් වෙලා යන්න බාධකයක් එතන තියෙනවා. ඒ බාධකේ බිඳින්න නම් ඔබ ඒ අය ගත්තා හෝ නොගත්තා ඔබ පවර්ලා මිදිලා නිදහස් වෙන්න ඕනේ. එතකොටයි ඔබගේ බැම්ම ලිහිලා අවසන් වෙන්නේ. එතකොට ඒව හදපු කරපු අයට එයාලගෙන් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ට පින් දීම තුල ඔන්න ඔය පැත්ත පිරිසිදුව තේරුම් ගන්න ඕනේ. Tamanටයි මේ නිවන් මඟ සාක්ෂාත් කරන්න මේ පසුබිම හදන්නේ. ඒ තුලින් අනිත් අයටත් උපකාරයක් තමයි අර සිද්ධ කරන්නේ. ඒ වගේ ගැරවිලා මිදිලා නිදහස් වෙලා යන්න. නැත්තම් අර ගොයන් ටිකෙන් ලැබෙන වත් ටික Taman ආහාරයක් බවට පත් කරගනිද්දි, භෝජනයක් බවට පත් කරගනිද්දි ඒ ටික නිකම්ම ඒ ටික ගන්නව නම් ඔබ නැවත නැවතත් ගොවිතැන් කර කර බත් අම්බලා දෙන තත්වයට අතීතේ අනාගතයේදීත් ඒක උරුම කරගන්න තත්වයට ගනුදෙනුව සකස් කරගෙන යනවා. ඒක ලිහණ්ඩයි ඒ විදිහට ප්‍රත්‍යාවේක්ෂා ඥාණයෙන් ඒව පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. ඒක බුදුහාමුදුරුව පැහැදිලි කරේ ඒ වුමනාව සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන විදිහට. ඒක තමයි එතනදී තේරුම් ගන්න ඕනේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අවසරයි පින්වත් අරිය උත්තමයන්න් වහන්සේ. මටත් ඒ ගැටලුවේ තියෙන ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳව දැන් අපිට උදේ නැකිට වෙලේ ඉඳලා රෑ නීදි ගන්න යන වෙලාව වෙනකන් අපි ගන්න අවස්ථාවලදී ප්‍රත්‍යවේක්ෂාවක් සිදු කරනවා. එතකොට ඊට අමතරව දැන් අපි කියමු දැන් මෙතනට ආවන් පස්සේ අපිට නෙල්ලි ගෙඩියක් හම්බ වෙනවා.
එතකොට අපිට ඒ වෙලාවේ ඒකටත් අපි ප්‍රතිවික්ෂා කරලා අපි ගන්නවා. එතකොට සමහර එහෙමත් බැරි වෙන එකක් හරි දවසකට එකක් හරි අමතක වුණා කියමු. ඒකටත් කරන්න උපක්‍රමයක් තියෙනවා. ඔබ දැන් නින්දට යන්න කලින් හරි ඒ දවස තුල වෙච්ච සියලු දේ වෙනුවෙන් කමා කරගන්න වෙලාවක් පාවිච්චි කරනවානේ. ඒ වෙලාවේ ඔබට පුළුවන් දැන හෝ නොදැන අතපසු වෙච්ච මොනවා හරි සිද්ධියක් තියෙනවනම් ඒ සියලු දෙනාටත් ඒ පාවිච්චි කරන්න වෙච්ච සියලු දේ වෙනුවෙන් ඒ પરම්පරාගතව මියගිය සියලු ඥාතීනුත් සිහිපත් කරලා ඒ අයට පින් දීලා එකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඔබ දැන හෝ නොදැන යම් වෙලාවක ඒක සිද්ධ වුණා නම් දැන් සාමාන්‍යයෙන් ගිහියෙක් හැටියට වැඩ කරද්දී එහෙම සිද්ධ වෙන්න පුළුවන්. දැන හෝ නොදැන යම් දෙයක් පරිහරණය වෙලා හරි භාවිත වෙලා හරි ගනුදෙනුවකට හේතු වෙන දෙයක් සිද්ධ වෙන්න ගියා නම් ඒවට ඔබට අර කමා කරගන්න වෙලාවට එහෙම දෙයක් සිද්ධ වුණා නම් ඒ සියලු දෙයට පින් පවරලා පින් දීලා ඒකට ප්‍රතිකර්මයක් කරන්න පුළුවන්. දැන් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ බික්කුවක් හැටියට කටයුතු කරනවා නම් ඊට වැඩිය ටිකක් වෙනස්. භව කය කරන්න කටයුතු කරන අය වෙනුවෙන් තමයි මේ බික්ක වේ කියලා මේ කියන්නේ. භව කය කරන්න කටයුතු කරන පුද්ගලයා බිහි වෙන වෙලාවෙම මේක කපලා අවසන් කරන්න කටයුතු කරන්න ඕනේ. දැන් ඒ උත්සාහය තියෙන නිසායි මේක ඉක්මනින් සාක්ෂාත් කරගෙන ඉස්සරහට ඉක්මනින් යන්න පුළුවන් වෙන්නේ. අර විදිහට ගිහියෙක් හැටියට ඒ උපක්‍රමයේ ඒක කරන්නත් පුළුවන්. නමුත් ඔක පිරිසිදුව කරන්න පටන් ගනිද්දී හොඳටම එතනදිම මේක කරන්න තමන්ටම පුළුවන්කම ලැබෙනවා. ඒ තුලින්ම නේද ආර්යයන් වහන්සේ අපිට යෝනිසෝ මනස්කරණ ශක්තිය දිගින් දිගට පවත්වා ගන්න උපකාර වෙන්නේ ඒක. මොකද නැත්තම් තමන්ට නොදැනීම වෙන දේවල් වලට හිත යන්න පුළුවන්. මම අර කීවේ පැහැදිලි කරේ දැන් සුවඳක් දැනෙනකොට කැම ටික උයනකොට දැන් බඩකින්න තිබිලා නෙමෙයි ඒකට හිත යන්නේ. දැන් ප්‍රත්‍යාවේක්ෂා කරන්න හිත නමනකොට තේරෙනවා කුසගින්න නිවා ගන්නයි නෙමෙයි මේ උමනාව තියෙන්නේ වෙන විඥානාහාරයක් තමයි මේ දෙන්න යන්නේ කියන එක තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට නිවන් මාර්ග ඍජු වෙනවා. අර අහක යන දේවල් එකතු කරන්න තියෙන උමනාව ටිකෙන් ටික ඈත් වෙනවා. එතකොට ඉක්මනින් මේක ඉවර කරගන්න තියෙන ශක්තිය තමයි Taman තුල ඇති වෙන්නේ. එහෙමයි. ඒ වගේම ආර්යයන් වහන්සේ මේ දැන් අපි අලුතෙන් දෙයක් පරිහරණය කරනකොට විතරමයි නේද මේ ප්‍රත්‍යක්ෂව දැන් අපි ඇඳුමක් කියමුකෝ. ඔව් ඒක තමයි. දැන් මේ පුටුව අපි එක සැරයක් පාවිච්චි කරද්දී ඒක කරා නම් ඇති. ඇති. එහෙමයි නේද? එතකොට Tamanට ඒක උපාදානයෙන් තොරව පාවිච්චි කරන්න මනස ඇති වෙලානේ. එහෙමයි. ඔය සියලු දේවල් හදලා තියෙන්නේ කොහොම විඥාන ශක්තියකින් හදපු දේවල් තමයි. ඒවා තමනුත් භාවිත කරන්න ගියොත් අන්න අර විඥාන ශක්තියට ඔබ සම්බන්ධ වෙලා බැම්මට එකතු වෙනවා. ඒ බැම්ම ලිහන්න බුදුහාමුදුරුවෝ මේවා පාවිච්චි කරන්න පෙන්නලා දීපු මග තමයි මේ එලිපෙහෙලි වෙලා තියෙන්නේ. දැන් ඔබ ගෙදර පාවිච්චි කරන ඇඳ නම් ඒක පාවිච්චි කරන්න මුලින්ම කටයුතු කරද්දි දවසක් දෙකක් මේක කරපුවාම පළවෙනියට පාවිච්චි කරද්දි පිරිසුදු කරාම ඇති. ඒකට තියෙන විඥානය සම්බන්ධ වෙන්න තියෙන දේ ඒ විදිහට ලිහන්න පුළුවන්. කෑම බීම ටිකක් ගන්නකොට ඒක නිතරම අලුතෙන්ම කරන දෙයක්. ඒක අලුතෙන් ලැබෙන දෙයක්. ඔව්. එතකොට ඒවට නිරන්තරයෙන් ඒ වෙනුවෙන් ඒව කරන්න සිද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ එතනින්. එහෙමයි ඔබ වහන්සේට මේ ගන්නා වායාමයන් සියල්ල උපකාර වෙලා මේ ජීවිතයේදීම මාර්ගඵල පිළිවෙලින් උතුම් පරම නිබ්බාන සෝයම සෝපත් වෙන්නටම කියලා එක සිතින්ම අදිස්ථාන කරනවා. අවසරයි පූජනීය ආර්යයන් වහන්සේ. ආර්යයන් වහන්සේ මේ අර කායගත සූත්‍රයේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ඒ දෙකේ අර ධානය පැත්තට කායගත සූත්‍රය යොමු වෙලා අවසාන මඟපල් ලැබෙන පැත්තයි ෂෝට් ඇන්ඩ් ස්වීට් විදිහට අර යන්න දෙනෝනේ මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රේ ඒ දෙක සංසන්දනාත්මක කොතනින්ද වෙනස් වෙන්නේ කියලා පොඩ්ඩක්. ඔව් දැන් ඔබ තේරුම් ගන්න ඕනේ ඒ දැන් මේකේ පහසු මාර්ගයක් කියලා නෙමෙයි ඒ කියන්නේ. දැන් මේකේ තියෙන ක්‍රමවේදේ වෙනසකට තියෙන්නේ. දැන් අර විදිහට තමන් ධාන ලබලා අරිය ධාන ලබලා ඒත් එක්ක මේ මග කෙලවර කරගෙන යද්දී තමන්ට ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි.
යම් විදිහකට එහෙම පූර්ණය කරගෙන ගියපු කෙනෙකුට වුණත් මාරෝතාරයට අහු වුණොත් ආපහු මේකෙම පැටලිලා එන්න තියෙන අවදානමක් තියෙනවා. එහෙනම් ඒකේ තේරුම් ගන්න තියෙන්නේ දැන් මේ සතර ධානය ඉක්මවලා ගිහින් තමන් දිගින් දිගට මේක කරන් යද්දී අවසානයේදී තමයි අර ත්‍රිවිද්‍යා ඥාන පහල කරගෙන මේ සියලු කෙලෙස් නැසන ආසවක්කය කරන තැනටපත් වෙන්නේ. පියවරෙන් පියවර ඔබ සෝතාපන්න ඵලයටපත් වෙලා එහෙම ටිකෙන් ටික යන ගමන නෙමෙයි එතන පැහැදිලි කරන්නේ. එහෙනම් ඒක සම්පූර්ණ කරන්න බැරි වුණොත් කොයි හරි තැනක ඔබ ආපහු වැටෙන්නේ මේ තැන් වලටම තමයි. දැන් බුද්ධ කාලේ ඉතිහාසයේ තුල මුල් අවුරුදු කීපය තුල තමයි මේ විදිහට Taman ධානවත් එක්ක ගිහින් බොහොම මේ ලෞකික අභිඥා ශක්තිය නැති කරගත්ත බොහෝ පිරිසක් හිටියා. එයාට ඉතුරු ටික ඉවර කරගන්න තිබුණේ මේ ටික නිවැරදිව තේරුම් අරන් අර දේ පූර්ණේ කරගන්න තැනට යන්න විතරයි. ඒ නිසා තමයි මේ මුල් අවුරුදු 20 ඇතුළත දේශනා කරපු මුල් අවුරුදු කීපය මුල් අවුරුදු 4 5 ඇතුළේ ඉඳන් ඒ කාලය තුල මේ කායගත සති සූත්‍රය දේශනා කරලා තිබුණේ. එතකොට අර ත්‍රිවිද්‍යා ඥාන පහල කරගෙන අන්තිමේදී තමයි ඒ සතර මඟ සතර ඵල පූර්ණේ වෙන තත්වයටපත් උනේ. නමුත් මේ සතර සතිපට්ඨානයේ තුල පැහැදිලි කරන්නේ පටන් ගැනීම තුලින්ම තමන් පිරිසුදු ඥානය මතු කරගෙන මේ විදිහට සම්මාදිට්ඨියටපත් වුණොත් එහෙම එතනදී සෝතාපන්න ඵලයටපත් වෙලා ඉන්න පුද්ගලයෙක් නිසා අතරමං වීමක් සිද්ධ වෙන්නේ නෑ. නියතෝ සම්බෝධි පරායනෝ හැටියට මේකේ කෙලවරක් දකින්න තත්ත්වයටපත් වෙන්න පුළුවන් අඩිය තියලම තමයි ඒ ගමන පූර්ණේ කරගන්න යන්නේ. එහෙනම් ඔබ ඒ වගේ අවදානම තේරුම් ගන්න කෙනෙක් නම් ඔබට තේරුම් ගන්න පුළුවන් ඒකේ තියෙන වටිනාකම. එතකොට ඒ විදිහට සතර සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන මාර්ගය තුලින් ඔබ මේ ආනපාන සති සමාධිය පූර්ණය කරගෙන දිගින් දිගටම යනවා නම් ඔබ මුලින්දම්ම ඒ ශක්තිමත් බව Taman තුල තියාන තමයි ගමන කෙලවර වෙනකන් ගමන යන්නේ. එහෙනම් ඒ තුල තියෙන වෙනස තමයි ඔබ මේ විදිහට තේරුම් ගන්න ඕනේ. ආර්යයන් වහන්සේ දැන් අපිට සමුදය දැන් කෙනෙකුට සමුදය උපදින්න එනකොට ඒ අදාළ මේ ආසවනේ මේ අනුසය උපදින්න එනවනේ. ඒ අනුසයට අදාළව සතර කමඨහන් වඩලා එවලේ මේ නිබ්බිදා තත්වෙටපත් වුනාම ඒ මොහොතේ ඒ කාරණයට අදාළව යම් නිවන් දැකීමක් මේ තියෙනවද? කෙලෙස් වලින් මිදෙන නිදහස් වීමක් තියෙනවා. දැන් ඒක පූර්ණය කරගෙන යද්දි තමයි මේ බුද්ධ බල Taman තුල ඇති වෙන්න ඥාන පරාසයෙන් බුලුල් වෙන්න පටන් ගන්න. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි යම් අවස්ථාවක ඒ ඵල පූර්ණ වෙන තත්ත්වයටපත් වෙන්නේ. කෙලෙස් කප කප ඔබට යන්න තියෙනවා. එතන තුලත් නිම්දිලා නිදහස් වීමක්, නිබ්බිදා වීමක් තියෙනවා. ඒ වුණාට ඒක පූර්ණේ වෙන්නේ ප්‍රතිඵලයකටපත් වෙන්නේ අර අවස්ථාවකදී Taman තුල ඒ බුද්ධ බල වැඩිලා Taman තුල පූර්ණේ වෙන තත්වයකදී තමයි. එතන තුලත් මේ නිබ්බිදා තත්ත්වේ තියෙනවා. ඒක තමයි එතන තේරුම් ගන්න තියෙන්නේ. සුපත්ති වදීර්ඝයස වේවා. හරිනේ. අවසරයි පින්වත් ආර්යයන් වහන්සේ, දැන් අපි පෙර නොඇසු පිරිසිදු දහමක් මුලින් ඉඳලා පිළිවෙලට ගාම්භීර ධර්මස්කන්ධයක් ඉතා සරල සුගම විදියට අපි අහගත්තා. දැන් එතකොට අපි ඒක කලින් අහලා නැහැ. එතකොට අපි ඒක අවධානයෙන් අහලා අපි මේ පැවැත්මට හේතුව නැවත්ම මොකද්ද කළ යුත්තේ කියලා අපි තේරුම් ගන්න ඕනේනේ. ඒ තේරුම් ගත්තට පස්සේ ආර්යයන් වහන්සේ දැන් අපිට අනුස්සති වඩන්න කියලා දැන් මුල් කාලේ අපි අර මොනාරි සතර මේ ෆෝමැට් එකට කරුණු අනුගමනය කරනවානේ. දැන් ඔය රාගයක් આવත් අතහැරීම නාතයි නොයල්ම නාතයි වගේ අර දේශයක් આવත් පරමයිත්‍ය වඩලා මරණානුස්සති වඩනවා. ඊට පස්සේ ආර්යයන් වහන්සේ දැන් ටිකක් මේක ටිකක්
අර අනුගමනය කරලා තේරෙන්න ගත්තට පස්සේ ඔය අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති කියන පදවලක් මොමනනකොට මට මගේ හිතුවිල්ලෙන් මේ බාහිර ලෝකේ පවත්තන්න නවත්තන්න නෑ නේද? ඒකට මම අසුනොත් නිකන් ඕගේකට අහු වෙනවා කියලා අපිට තේරෙන සිතුවිල්ලකිනුත් අපිට ඒක මරණානුස්සති වඩලා බුද්ධ වෙන්න පුළුවන් නේද කියලා තමයි මම අහන්නේ. දැන් ඔබ එතන තේරුම් ගන්න ඕනේ මම අර උදාහරණයේදී පැහැදිලි කරා වගේ වාහනේ නවත්තලා තියෙන තැනකට ඔබගේ හිත පත් කරලා තියෙන්න වෙනවා. රිය ගමන නවත්තන්න නම් අර සමාහිත බව Taman තුල નિરાයාසයෙන් තියෙන තත්වයට පත් කරගත්ත කෙනෙකුට ඒක අරමුණු වෙන වෙලාවෙම විපස්සනා ඥාණයෙන් ඒක කපන්න පුළුවන්කමක් තියෙනවා. වේගවත් හිතකදී ඒක කරන්න බෑ. මොකද අර වේගෙන් යන වාහනේ බහින්න හැදුවොත් මොකද වෙන්නේ? Taman එතනම පාය බැකලිලා වැටෙනවා. එහෙම වෙන නිසා මේක හොඳට පුරුදු කරලා තියෙන්න ඕනේ සමාහිත හිතක් ඇති කරගන්න. નિરાයාසයෙන් සමාහිත හිත ඇති කරගන්න පුළුවන් තත්වයක නම් තියෙන්නේ. අන්න එතනදී පුළුවන් අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති කියන තැන හිත උපාදානයේ මිදින නිදහස් වෙන පැත්තට පාවිච්චි කරන්න. මොකද උපාදානය කරගන්න දෙයක් ඇත්තේ නැහැ කියන එක තමන්ම විශ්ලේෂණය කරලා තමන්ටම තේරුම් ගන්න පුළුවන් ශක්තිය තියෙනවා ඒ විවේකයේ තුල. එතකොට අර කාය විවේකයේ චිත්ත විවේකයේ ඒ තුල තියෙන නිසයි ඒක ඒ වෙලෙම කරන්න පුළුවන් වෙන්නේ. එතකොට පුරුදු කරපු කෙනෙකුට එහෙම කරන්න පුළුවන්. එතනත් මේ සමාහිත හිත ඇති වෙලයි තියෙන්නේ. එහෙම ඇති කරගන්න බැරි අවස්ථාවල ඒක තමන් උත්සාහයකින් ඇති කරගෙන හරි ඒකට විපස්සනාව ඒත් එක්කම වඩන්න කටයුතු කරන්න ඕනේ. ඒක තමයි එතන තේරුම් ගන්න පුළුවන්. සුපත් දේවරෙන් සෝභාන්සිට උතුම් ධර්මඥානය තුලින් හසර දුක් කෙලවර නසන්න මේ දේශනා ප්‍රාතිහාර කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. පින්වත් ආර්යයන් වහන්සේ අප මේ දින කීපය තුළදී සෝතාවදාන පඤ්ඤා සුතපේ ඥානෙ ලබාගෙන බොහෝම සත්භාවයෙන් පැහැදිලා අනිද්දා දවසේ බුද්ධ සත්‍යයට අනුගත වෙන්න යන්න සෑදී පැහැදී ඉන්නවා. අපට ඒක නිවැරදිවත් ඒ ටික මේ ධම්මස පාදා ගන්න මේ අවස්ථාවේ ඇති වුණා සමානම ඒක හරියටම කරගෙන යන්න ඔබ වහන්සේගේ උපදේශය ලබා දෙන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. කරගන්නේ කොහොමද බුද්ධ සත්‍යයට අනුගත වෙන්න කොතනද කියලා බුදුගල තමයි යන්න සෝදානම් වෙලා ඉන්නේ. ඒක හරියටම අපට කරගෙන නිවැරදිවත් කරගෙන යන්න කොහොමද කියලා ඔබ වහන්සේගේ ඔව් දැන් ඔබ තේරුම් ගන්න ඕනේ තමන් මේක මුලින්ම කරන්න සුදුස්සෙක්ද කියන එක තමන්ම තමන් පරීක්ෂා කරගන්නත් ඕනේ. තමන්ට පුළුවන් නම් උපදින අරමුණේ මේ දතාවය හොඳට තේරුම් ගන්න. ඒ යෝනිසෝ මනසිකාරණීය ශක්තිය තමන් තුළ තියෙන බව තමන් හොඳට තේරුම් ගන්නත් ඕනේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය, සිරිසත් ධම්මස්සවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව හැටියට අනුසති භාවිත කරන්න පුළුවන්, කෙලෙස් කපන්න පුළුවන් බව තමන් තුළ හොඳ පිරිසුදු තේරුම් ගැනීමක් තමන් තුළ තියෙන්න ඕනේ. මේ ටික තමයි මේ සද්දස්සකුල පුත්‍රයෙක් වෙන්න උපකාර වෙන දේවල් ටික. ඒ ටික තමන් තුළ නිවැරදිව සිද්ධ වෙනවා කියන දේ තමන්ට තේරුම් ගැනීමක් තියෙනවා නම් ඒ පුද්ගලයාට පුළුවන්කමක් තියෙනවා. ඒ බුදු පියාණන් වහන්සේ මේ බෝධි මුලයට ගිහිල්ලා මොකක්ද සිද්ධ කරේ? යම් අවස්ථාවක මේ සංසාර පැවැත්මෙන් මිදිලා නිදහස් වෙන්න මේ සියලු රාග, දේශ, මෝහ තුලින් හිත මුදවා නිදහස් කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් තමයි ඒ බෝධි මූලයේ වාඩි වෙන්නේ. එහෙනම් ඒ විදිහටම තමන්ගේ හිතෙත් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මේ සංසාර සම්බන්ධය පවත්තන්න තමන්ගේ මනසෙත් මේ රාග, දේශ, මෝහ තුලින් මේ සම්බන්ධය පවත්තගෙන ආවා. ඒකෙන් සහ මුලින්ම විදී නිදහස් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන යම් මොහොතක් විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන් තත්වයට ඒ වෙලාවේ අදිෂ්ඨානයක් ඇතුව කටයුතු කරන්න ඕනේ. එතකොට Tamanටත් පුළුවන් වෙනවා මේ රාග දේශ මොහ සිතුවිලි සංග්‍රාමයෙන් මිදිලා නිදහස් වෙන්න අර බුදුහාමුදුරෝ කරපු දෙයම මේ භව උදුරා දමන ශක්තියක් Taman තුල ඇති කරගන්න පුළුවන්කමක් ඇති කරගන්න පුළුවන්. නමුත් ඒක ඇති කරගන්න නම් අර සද්දස්ස කුල පුත්‍රයෙක්
තුල පූර්ණ වෙන්න ඕනේ දේවල් ටික තමන් පූර්ණය කරගන්න බව තමන් හොඳට තේරුම් අරගෙන එතෙන්ට ගිහින් ඒ කටයුත්ත කරන්න ඕනේ. එතකොට පිරිසිදු ඒ දේ කෙරෙනවා නම් තමන්ට ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔබට පුළුවන් මෙත්තා හිතක් පතුරවලා සියලු ඥාතීන්ට පින් පවරලා පින් දීලා ඒ ටික සිද්ධ කරලා එතනින් වැඩ කටයුතු ටික කරන්න. ඒකට තියෙන පූර්ණ සුදුසුකම නිගමනය කරගන්න තව කෙනෙකුට ඇඟින්නෙන් ඇනලා පෙන්වන්න පුළුවන් දෙයක් ඇත්තේ නෑ. ඒක තමන්ම තේරුම් අරගෙන තමයි එතෙන්ට යන්න ඕනේ. ඒක තමයි ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබ වහන්සේ නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා කියලා අධිෂ්ඨාන. හොඳයි. මේ පින්නතුන් මේ වෙනකොටත් මේ ධර්මය ශ්‍රවණය කරලා යම් විදිහකට මේ සුතමේ ඥානය ඇති කර ගන්නට අවශ්‍ය බොහෝ දහම් කරුණු මේ වෙනකොටත් ශ්‍රවණය කරලා තියෙනවා. එතකොට ඔබ සියලු දෙනා තේරුම් ගන්න ඕනේ ඔබ දැන් බොහෝ ධර්මය දරපු ස්වභාවයක් ඔබ තම තමන් තුල තියෙනවා. ඒ දරණ ස්වභාවය තව දුරටත් පිරිසුදු කරගන්න උපකාර වෙන විදිහට මේ අහන ධර්මය ඒ වෙලාවෙම තමන් මනසින් පිරිසිදුව මෙනෙහි කරලා තේරුම් ගන්න කටයුතු කරන්න ඕනේ. ඒ අනුව ඔබට පුළුවන් ඒ හරයට මනසෙන් ස්පර්ශ කරන්න අවස්ථාවක් ඇති කරගන්න. ඉතින් ඒක නිසා ඒ ධර්මතාවය ඔබ පැහැදිලිව තේරුම් ගන්න නම් මේ වෙනකොට දැන් ඔබ හොඳට දන්නවා මේ පටිච්ච සමුප්පාද ධර්මය තමයි ඔබ මේ ගැඹුරින් ගැඹුරට ඒ වගේම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මේ ධර්මතාවයයි ඔබ තේරුම් ගන්නේ. මේ හේතුඵල ධම තමයි ඔබ තේරුම් ගන්නේ. ඒ තේරුම් ගැනීම ඔබ තුල පිරිසිදු අර්ථයෙන් තමන්ගේ මනසට බහලා තිබුණාට පස්සේ ඔබට මතු පිටින් අරමුණු වෙන ඕනෑම අරමුණක් ඔස්සේ ඒ ප්‍රායෝගික භාවිතය ඔබ තුලින් මතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ අනුව ඒ භාවිතය කොහොමද ඔබ නිවන් මාර්ගට උපකාර වෙන්නේ කියන දෙයට අදාළව යම් කරුණු කාරණා ටිකක් පැහැදිලි කරගන්න මේක වෙලාවක් කරගන්න පුළුවන්. ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ බණහන ඔබ මේ ජීවිතයේ පළවෙනි අවස්ථාව කියලා හිතන්නත් පුළුවන්කමක් නැහැ. ඔබ අවස්ථා ගණනාවකදී මේ උත්සාහය කරපු අයම තමයි බොහොමයක් ඉන්නේ. ඒ උත්සාහය ඔබ ගත්ත උත්සාහය යම් තැනකට සීමා වෙච්ච හින්දා ඒ කඩයිම එතනින් එහාට ඉක්මවන්න ඔබට යම් විදිහකට මග හැරිච්ච කරුණු තියෙනවා. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ ඔබ යම් උත්සාහයක් දිගින් දිගටම අරගෙන ඒ උත්සාහය යම් තැනකදී අතහැරුණා නම් ඒ නිසා ඔබ තාමත් මේ සංසාරේ මිනිසෙක් හැටියට ඉපදී ඇවිල්ලා තියෙනවා. එහෙනම් එන්න හේතු වුණ කරුණු අතරේ ඔබ අතීතේ කරපු සුදු කර්ම කළු කර්ම කියන දෙපැත්තම හේතු කරගෙන තමයි ඔබ මනුස්ස උපත ලැබලා තියෙන්නේ. එහෙනම් ඒ දේ ඔබ හොඳට තේරුම් ගත්තාම ඔබට තේරුම් ගන්න පුළුවන් මේ කළු සුදු කර්ම දෙපැත්තම ඔබට බලපාලා තමයි ඔබ මිනිසෙක් හැටියට උපත ලැබලා තියෙන්නේ. දැන් ඔබ යම් ආකාරයකට මේ ජීවිතයෙන් සුගතිගාමී වෙලා මේ බ්‍රහ්ම උප්පත්ති ඒ වගේ උප්පත්ති ලැබුවොත් එහෙම ඔබ ලැබපු ඒ සුදු කර්මවල විපාක හින්දා බොහෝ කාලයක් ඔබට ඒ ජීවිතේ ගෙවලා ඉවරනකම් එතන ආයුෂ කල්පේ ඉවරනකම්ම ඒ වගේ නැවතිලා රැඳිලා ඉන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒ විදිහට ගත කරපු කාලවල බුදුවරු එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ ඒ විදිහට බුදුවරු ඉපදිලා මේ ධර්මය මතු කරලා දීලා නැවත පිරිනුවම් පාලා කල්ප කාලයක් ගත වුණත් ඔබ කරපු ඒ විපාකයේ නිසාම බුද්ධ කල්ප ගානක් ඔබ ඒ තලවල අතරමං වෙලා ඉඳලා තියෙනවා. හැබැයි ඒ කළු කර්ම ටික ඉතුරු කරගෙන
සුදු කර්ම ටික ගෙවලා ඉවරනකන් එතන ජීවිතය ගත කරන්න වුණාට ඉතුරු වෙන්නේ අර කරු කර්ම වල විපාක. ඒ විපාක තියනකන් ඔබ නැවතත් මේ මහා ගෙදරට වගේ මේ සතර පාගත වෙන දෙයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ ඒ සුදු විපාක කොච්චර ගෙවන්න ඔබට පුළුවන්කම තිබුණත් ඒ කළු විපාක වලින් ඔබ අවසන් කරලා නැත්නම් මේ ගමන තව දුරටත් දිග්ගැස් වෙනවා කියන එක ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඒ කළු සුදු කියන කර්ම විපාක දෙකම නවත්තන්න පුළුවන් තැන තමයි ඔබ මේ manussත්වයේ හැටියට උපත ලැබලා කටයුතු කරන්නේ. ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ ඔබ හොඳ යහපත් මිනිසෙක් හැටියට ජීවිතය ගෙවලා අවසන් කරා කියලා ඔබ පව් කරන්නේ නැහැ කියලා පාප කර්ම වලින් මිදුණා කියලා ඔබට ගමන අවසන් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ ඒ කළු කර්මත් සුදු කර්මත් කියන දෙකේම ශක්තිය ඔබ කපලා අවසන් කරන්න කටයුතු කරන්නම වෙනවා. එහෙනම් ඒකට බුදු පියාණන් වහන්සේ හොඳින්ම මඟ පෙන්නලා තියෙනවා. ඒක කරගන්නේ කොහොමද කියන එක. ඔබ හොඳටම තේරුම් ගන්න ඕනේ ඔබ අතීතයේ ඒ රැස් කරගත්ත කළු කර්මවල ශක්තිය කපන්නට ඔබට මේ අවස්ථාවේ කරන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා. අතීතයේ ඉඳන් ඔබ රැස් කරගෙන ආපු එකතු වෙලා තියෙන ඔබගේ කර්ම පොදියේ තියෙන ඒ කෙලෙස් පොදියෙන් කොටසක් කපලා අවසන් කරන්න පුළුවන් ඔබට ඒ අතීතේ වෙච්ච දේවල් වලට කමා කරගෙන මිදී නිදහස් වෙන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ඔබ තේරුම් ගත්ත දේ තුල තියෙනවා මේ වෙනකොටත් ඔබ අහලා තේරුම් අරගෙනත් තියෙනවා යම් විදිහකට. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ අතීත ಜಾතිවල ඔබට බුදු කෙනෙක් ඉස්සරහාම ඔබත් බණ අහපු අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ මොනවද කියලා ඔබ පරිභව කරලා වචනයෙන් ප්‍රකාශ කරලා ඒ අවස්ථාවේ ඔබ මග වරද්දාගත් අවස්ථා තියෙනවා. එහෙනම් පසේ බුදුරු මුණ ගැහිලා ඒ කවුද කියලා ඔබට හඳුනා ගන්න බැරි වෙච්ච අවස්ථා ඕනතරම් තියෙනවා. මහා ප්‍රඥය ඔබට මුණ ගැහිලා ඒ අවස්ථාව ඔබට හඳුනා ගන්න බැරි වුණ අවස්ථා තියෙනවා. එතකොට මේ මුඩු මහණෙක් මොනවද මේ කියන්නේ කියලා ඔබගේ වචනයෙන් පරිභව කරපු තැන් තියෙනවා. ඒ කළු කර්ම නිසාම ඔබ මිනිස්සෙක් විදිහට උපත ලැබුවත් ඒ මග අවහිර වෙන ආවරණ ඔබට නිවන් මගට බාධක වෙන දේවල් ඔබ තුලින් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ ඒ බුදු පසේ බුදු අරහන්ත බුදුවරුන්ට ඔබගේ සිතින් ක්‍රියාවෙන් වචනයෙන් සිද්ධ වෙලා තියෙනවා නම් වරදක් ඒ සියලු වරදක් යලි සිදු නොවන්නට සපත වෙලා ඔබ කමාව අරගෙන ඒ තුලින් මිදී නිදහස් වෙන්න මේ අවස්ථාවේ කටයුතු කරන්න ඕනේ. එතකොට ඔබට පුළුවන් ඒ කළු කර්ම වලින් කොටසක් කපලා අවසන් කරන්න. ඒත් එක්කම ඔබ තේරුම් ගන්න ඕනේ මේ අධර්මයක් හැටියට ධර්මය තේරුම් නොගෙන ධර්මයේ අධර්මය කරන විදිහේ කටයුතු ඔබ තුලින් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සියලු දේට ඔබ ධර්මයෙන් කමා කර ගන්න ඕනේ. මේ කමා කර ගැනීම තුල තියෙන අර්ථය තමයි ඔබ අතීතේ සකස් කරගත්ත කර්ම ශක්තියෙන් මිදිලා නිදහස් වෙන්න ඔබ මේ වර්තමාන මොහොතේ කරන සම්මප්පයෝගයක් උපකාරයක් උපකර්මයක් හැටියට තමයි ඒ දේවල් සිද්ධ කරන්නේ. ඒත් එක්කම ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ අතීත ಜಾතිවල ඔබ මව්දෙමව්පියෝ වෙලා ඔබේ කුසින් බිහි කරපු ඔබේ දරුවෝ මේ විදිහට මගඵල ලැබලා සෝතාපන්න ඵලයටපත් වෙච්චි පුද්ගලයෝ ඔබගේ කුසෙන් බිහි කරපු දරුවෝ හැටියට අතීතේ ඔබට මුණ ගැහිලා තියෙනවා. නමුත් ඔබට හඳුනා ගන්න පුළුවන් උනේ නැහැ. මතු පිටින් එහෙම දෙයක් දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. නමුත් ඒ ඇයට ඔබ තරවටු කරලා වචනයෙන් ප්‍රකාශ කරලා ඔබ අතින් වෙච්ච බොහෝ වැරදි අතීතේ පුරා වෙලා තියෙනවා. ඒ සියලු දේට ඔබ කමා කරගෙන මිදී නිදහස් වෙන්න කටයුතු කරන්න ඕනේ. එතකොට ඒ විදිහට ඔබගේ ඥාතියෝ සහෝදරයෝ
මේ විදිහට අරිය උත්තමයන් බවට පත් වුනහම ඒ පුද්ගලයන්ග ඔබට බාහිර ස්වරූපයෙන් අඳුන ගන්න බැරුව ඔබ අතින් වෙච්ච සියලු වරදට ඔබ කමා කරගෙන ඒ විදිහට නිදහස් වෙන්න කටයුතු කරන්න ඕනේ. එහෙනම් මේ ගාථාව තුල ඉස්මතු කරලා පෙන්නුවේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් කමමේ බන්තේ පූරිපඤ්ඤ තථාගත කියලා. මෙන්න මේ කෙලස් කපන යාන්ත්‍රණය තමයි බුදු කෙනෙක් මේ විදිහට මතු කරලා පෙන්වුවේ. ඒ ධර්මතාවයේ බුදු කෙනෙක් පැහැදිලි කරලා පෙන්නනකම් අනිත් අයට ඒක තේරුම් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පූරිපඤ්ඤ තථාගත කියවේ තමන්ගේ ස්වයම්බූ ඥාණයෙන්ම තමයි තමන්ගේ කෙලස් කපන න්‍යායව පැහැදිලිව බුදු කෙනෙක් හඳුනාගෙන ඒක කරන්නේ. එහෙනම් ඒ පෙන්නපු ධර්මතාවයට උන්වහන්සේලාට වෙච්ච සියලු වරදට ඔබ අච්චයන් කමමේ බන්තේ ඒ වරදට මට කමා කරන්න කියලා කමා කරත්වා කියලා කමා කරගන්න ඕනේ. ධර්මයෙන් සංඝයාගෙන් ඒ විදිහට කමා කරගත්තාම ඒ කලු කර්ම වල යම් ප්‍රමාණයක් ඔබට කපලා ඉවර කරන්න පුළුවන්. ඒත් එක්කම ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ අතීතයේත් ඔබගේ මව් දෙමව්පිය හැටියට මුණ ගැහිච්ච අය ඒ ඇයට තියෙන ගනුදෙනුවක් හින්දා ඔබ තාමත් ඒ ගනුදෙනුව පියව මේ සංසාර ගමනේ තාම කොටස්කාරයෙක් වෙලා ඉන්නවා. එහෙනම් ඒ තැනත් ඔබට තියෙනවා යම් ගනුදෙනුවක් අවසන් කරන්න. ඔබට මේ මොහොතේ නිවන් දකින්න උවමනාව තිබුණට Tamanට හිත නැමිලා තිබුණට ඒකත් යම් විදිහකට ඔබට බාධකයක් බවටත් පත් වෙනවා. එහෙනම් ඒ බාධකය දුරු කරන්න නම් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ මේ જાතියේ උපත ලැබුවට පස්සේ පුංචි කාලේ ඔබව කිරිපොවලා කැම් බීම දීලා මේ විදිහට ඔබට තමන්ගේ හිස කෙලින් තනියම ඔසව ගන්න බැරි කාලේ උදව් උපකාර කරපු ඒ මව් දෙමව්පියෝ සහෝදරයෝ ඔබට බොහෝ ලොකු ගනුදෙනුවක් ඔබත් එක්ක හදාගෙන තියෙනවා. දැන් ඔබට මේ જાතිය නම් කෑම ටිකක් බීම ටිකක් ඇඳුම් පැළඳුම් දීලා ඒ ගනුදෙනුවට යම් ප්‍රතිකර්මයක් කරන්න පුළුවන්. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ ඔබ අතීත ಜಾතිවල එහෙම මව් දෙමව්පියෝ වෙච්ච සහෝදරයෝ වෙච්ච පිරිසකුත් අතීත කාලයක් පුරා ඔබත් එක්ක ගනුදෙනු පැවැත්තුවා. ඒ පැවැත්වපු ගනුදෙනු ඔබත් එක්ක තාම ඒ සම්බන්ධය ලිහිලා ඉවර නැහැ. එහෙනම් ඔබට මේ වෙලාවේ නිවන් දකින්න උවමනාව තිබුණට අන්න ඒ බාධකයේ නොපෙනෙන මාංචුවක් ඔබට දාලා තියෙනවා වගේ ඔබත් එක්ක පිටිපස්සෙන් ඒ ගනුදෙනුව ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් ඒ ගනුදෙනුවෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්න තමයි ඔබ මේ හිතේ පුණ්‍ය ශක්තියක් ජනිත කරගන්න ඕනෑම අවස්ථාවක ඔබට පුළුවන් ඒ සියලු ඥාතීන් සිහිපත් කරලා කැපකොටම පින් අනුමෝදන් කරලා ඒ ගනුදෙනුව පියවන්න. ඒ විදිහට ගනුදෙනුව පියවුවොත් එහෙම ඔබට තවත් කොටසක් ඒ ණය පියවලා අවසන් කරන්න පුළුවන්. එහෙනම් ඒ විදිහට ඔබ කටයුතු කරද්දී මේ හිත පිරිසිදු කරගෙන පුණ්‍ය ශක්තියක් ජනිත කරගන්න ඕනම වෙලාවක ඔබට මේකට රුපියල් 7 වියදම් කරලම කරන්න ඕන දෙයක් කියලා දෙයක් වෙන්නේ නැහැ. ඔබ අරිය මෛත්‍රිය පතුරවලා හිතේ හදයන් පුනාති කියන தත්ත්වය ඇති කරගන්න ඒ අවස්ථාවකදී වුණත් ඔබට ඒ ගනුදෙනුව පියවන්න ඒ පුණ්‍ය ශක්තිය කැපකොටම අනුමෝදන් කරලා ඔබට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ අධ්‍යාත්මික ගවේෂණය තුළ බුදු පියාණන් වහන්සේ මේ ටික හොඳට මතු කරලා පෙන්නලා දීලා තියෙනවා. ඔබ මේ දේවල් ටික පිරිසිදුව භාවිතා කරොත් මේ මගේ ඔබට ඒ අර්ථ සාධනය Taman තුලින්ම දකින්න බැරි වෙන්නේ නැහැ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ මේ විදිහට මේ පින්කමක් කරලා පින් අනුමෝදන් කරද්දී
කැපකොටම පින් අනුමෝදන් කරද්දී ඒ කළු විපාක ගෙවන භූත ප්‍රේත ಜಾතිවල එහෙම නැත්නම් දිව්‍ය ಜಾතිවල ඉපදිලා ඉන්න ඔබගේ අම්මලා තාත්තලට සහෝදර සහෝදරියන්ට ඒ ඥාතීන්ට ඒ විපාක අවස්ථාව තුළ ඔබගේ හිතේ ඇතිවන මේ පුණ්‍ය ශක්තිය මනසින් ඒ වෙලාවේ අලුතින්ම දනවන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. ඒ තැනින් මිදලා නිදහස් වෙලා මනුස්සත්ව ප්‍රතිලාභයක් ලබලා මේ මගේ එලිපෙහෙලි කරගන්න ඔබට මේ උපකාරය කරන්න පුළුවන්. එතකොට මේ පින් අනුමෝදන් කරනකොට ඒක මනසිනුයි ඔබ අනුමෝදන් කරන්නේ. එතකොට ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ පින්කමක් කරලා පින පිරිසිදු අනුමෝදන් කිරීම තුළ ඔබ තුළ ක්‍රියාකාරකම් කිහිපයක්ම සිද්ධ වෙනවා. පළවෙනියටම ඔබ එයාත් එක්ක තියෙන සම්බන්ධයෙන් මිදලා නිදහස් වෙනවා. ඒ අය දුක් ඇති තැනක අපහසුවටපත් වෙලා ඉන්නවනම් ඒ තැනින් මුදවල නිදහස් වෙලා ඉවත් වෙලා යන්න ඔබට තල්ලුවක් දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ මේ දානමාන කරලා ඒ ඇති කරගන්න පුණ්‍ය ශක්තිය ඇති කරගන්න පුරුදු කරද්දී ඔබ තුල ඡාගානුස්සතිය වැඩෙන තත්වයට හිතේ පිරිසුදු ශක්තියක් ඇති වෙනවා. උපාදානයෙන් තොරව දේවල් අත්හරින්න ඔබගේ හිත පුරුදු වෙනවා. එහෙනම් මේ තුන් ආකාරයටම ඔබට ඒ පින් අනුමෝදන් කිරීම තුළ පිරිසිදු බවක් ඇති කරගන්න පුළුවන්. එහෙනම් ඔබ හොඳට තේරුම් ගත්තාම මේ ක්‍රියාකාරකම් වලින් ඔබට පුළුවන් ඒ අතීත කර්ම වලට ප්‍රතිකර්ම කරන්න. ඒත් එක්කම ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ ඔබ මේ සිව්පසය පරිහරණය කරද්දී මේ බික්කුන් වහන්සේ කෙනෙක් නම් එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්ච කියන මේ දේවල් එහෙම නැත්නම් ගිහියෙක් හැටියට ඇඳුම් පැළඳුම් කෑම බීම බෙහෙත් හේත් හිසට වහලක් කියන මේ දේවල් ඔබ පරිහරණය කරද්දී මොනෑම් හෝ අවස්ථාවක ඒවා භාවිත කරන වෙලාවේ ඔබ ඒවා නැවත නැවතත් සංසාරයකට බැඳෙන හේතුවක් හදන්න නැතුව භාවිත කරන්න ඔබ දක්ෂයෙක් බවට වත් වෙන්න ඕනේ. එහෙම කටයුතු කරද්දී ඔබගේ මේ ගමන ඍජුව යන්න ඔබගේ හිතේ යම් පැහැදීමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. නම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ කෑම බීම ටිකක් ගන්න වෙලාවට විතරක්ම නෙමෙයි ඔබ මේ ආවාසයක් පරිහරණය කරද්දී, ගෙදරක් පරිහරණය කරද්දී, අලුතින්ම ඇඳුමක් අඳිනකොට ඒ දේවල් කරද්දී මේ වෙනුවෙන් ඒව හදපු කරපු අයට ඔබට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට එනකන් අත් කරපු සියලු දෙනාට ඒ අයගෙන් පින් බලාපොරොත්තු වෙන ඥාතීන්ට සිහිපත් කරලම කැපකොටම පින් අනුමෝදන් කරද්දී ඒ ගනුදෙනුවට ඔබ නැවත සම්බන්ධ නොවන තැනට අත්කරන්න පුළුවන්කමක් තියෙනවා. එකම ඇඳුම යලි යලි අඳිද්දී ඔබට ඒක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට පුළුවන් මුලින් මේවා භාවිත කරන වෙලාවේ ඒ ගනුදෙනුව පියවල අවසන් කරලම ඒක භාවිතා කරන්න. එහෙනම් ඔබ නැවතිල්ල හිතලා බලන්න ඕනේ. ඔබට හොඳ ලස්සන ඇඳුමක් අඳින්න හිතුනොත් එහෙම හිතේ අර පටිච්ච වෙලා ඒක දිගේ හිත දුවන්න ඉඩ දෙන්න යන අවස්ථාවකදී උනත් ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් ඔබට මේ ඇඟේ තියෙන විලි වහගන්න එහෙම නැත්නම් මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න තියෙන උමනාවටද ඇඳුමක් අඳින්න යන්නේ එහෙම නැත්නම් ඔබගේ අර පටිච්ච වීම තුල කැමැත්තෙන්ම හිත බැඳිලාද ඒක පාවිච්චි කරන්න යන්නේ කියන එකට ඔබ ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් ඒක භාවිතා කිරීම තුල ඒ ගනුදෙනුව නැවත හදන්නේ නැති තත්ත්වයට ඒ ණය විනය කරන්නත් ඔබට පුළුවන්කම තියෙනවා. ඔබ හිතන්න ඔබ ගෙදර ඉන්නකොට ඔබට දැන් වෙනද පුරුද්දට ඔබ කැමැතිම රස කෑමක සුවඳ දැනෙනවා. ඔබට බඩගින්නක් ඇති වෙලාවක් නෙමෙයි. නමුත් ඔබට දැනෙච්ච සුවඳ හින්දා ටිකක් ඕකෙන් කාලා බලන්න හිතෙනවා. දැන් ඔබ මේ දේවල් අතට අරගෙන ප්‍රත්‍යවේක්ෂා කරලා භාවිත කරන්න හදනකොටම ඔබට තේරෙනවා මට මේක කුසගින්න නිවාගෙන මේ සංසාර පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න යන ගමනට උපකාරයක් හැටියටද ඒක භාවිත කරන්නේ
එහෙම නැත්නම් අර සුවඳට පටිච්ච වෙලා ඒ තුලින් ඇති වෙච්ච උපාදානයක් දිගේ හිත දුවන්නේ කියන පිළිබඳව මෙනෙහි කරන්න අවස්ථාවක් ඔබට ලැබෙනවා. ඒ හිත දුවන්නේ ඒ විදිහට නම් ඔබට මේ ප්‍රත්‍යාවේක්ෂා කිරීම තුළම ඒ කර්මයෙන් මිදලා නිදහස් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ කෑම බීම ඇඳුම් පැළඳුම් මේවා භාවිතා කරද්දී ඔබගේ හිතේ කෙලෙස් උපදින අවස්ථාව ඕනේ තරම් උපදිනවා. ඔබ රළුවට දැනෙන කෙලෙස් විතරක් කපලා දාන්න උත්සාහ කරාට සියුම් තැනකින් ඔබගේ හිතට මේ විදිහට කෙලෙස් උපදිනවා නම් ඒ වගේ මිදී නිදහස් වෙන්න ඔබ මේ විදිහට ඒ වෙනුවෙන් ප්‍රත්‍යාවේක්ෂා ඥාණයෙන් ඒවා භාවිතා කරද්දී ඔය කෙලෙස් වලින් හිත මුදවලා නිදහස් කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. එතකොට රස මජරි කමින් පෙරේත ගතියක් හිතේ උපදින වෙලාවේ ඔබට තේරුම් ගන්න පුළුවන් මං ඒ හදපු කරපු අයට පින් දීලා පින් පවරලා මේක භාවිතයට ගන්න හදද්දී මගේ හිතේ ඉපදිච්චේ රාග සහගත හිත Tamanටම නිවනට බාධා වෙන බව මෙනෙහි කරන්න හිතට විවේකයක් ලැබෙනවා. එහෙනම් මේ විදිහට ඔබ තේරුම් ගන්න ඕනේ අපි හිතමු පුරුද්දට කෙනෙකුට අපි හිතමු විට කන පුද්ගලයෙකුට ඒක දැකපු ගමන් හිතට උපදිනවා මේ පුරුද්දට බුලත් ටික පුවක් ටික හපලා ඒ පුරුද්දම ක්‍රියාත්මක කරන්න හිතට උවමනාවක් ඇති වෙනවා. ඇති වෙන වෙලාවේ ඔබට පුළුවන් ද කියලා තමන්ම කල්පනා කරලා බලන්න ඕනේ මේ ටික උපයාස අපයා දීපු අයට කැපකොටම පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා කියලා එහෙමත් වීමට නැවතත් ඉඩ දෙන්න ඔබගේ හිත එකඟ කරගන්න බැරි බව ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ඔබ හිතන්න සිගරට් එකක් බිබී හිටපු පුද්ගලයෙකුට ඒක දැකපු ගමන් උමනාවක් හැටියට ඒක එන වෙලාවේ ඒකටත් කැපකොට පින් පවර්ලා පින් දීලා ඒ ඥාතීන්ටත් සෙතක් වේවා කියලා පින් අනුමෝදන් කරලා ඒවා භාවිත කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. එහෙනම් ඔබ තුලම රැකවරණයක් තියෙනවා. ඔබ මේ සියලු දේවල් භාවිතා කරද්දී කෙලෙස් උපදින්නෙත් නැති විදිහට උපාදානය කරගන්නෙත් නැති විදිහට ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් මේ දේවල් භාවිත කරන්න ඔබගේ හිත පුරුදු කරන්න පුළුවන්. ඔබ හිතන්න ඔබට ලැබිච්ච දේ ඒ වෙලෙම ගිනලා දැම්මොත් එහෙම ඒවා බිම් මට්ටමේ ඉඳලා හදන්න උපකාර වෙච්ච සියලු දෙනාට ඔබ තව දුරටත් ණය ගනුදෙනුවක් හදා ගන්නවා. එහෙනම් වී ඇටේ පැලවෙලා බත් ගොයම හැදිලා ඒවා මේ විදිහට ඇතිකරන්න උදව් වෙච්ච සියලු දෙනාට ඒ සම්බන්ධය ඇති කර ගන්නවා නම් ඔබට නැවතත් ඉපදී ඒ ගොයන් හදලා වගා කරලා ඒ අයට කෑම බීම දීලා මේ දිනුව තව දුරටත් ඇති කරගෙන යන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒ සම්බන්ධෙ බිඳින්න ඔබට බුදු පියාණන් වහන්සේ පෙන්නපු මඟ පෙන්වීම තමයි මේ ප්‍රත්‍යාවේක්ෂා කිරීම තුල තියෙන්නේ. ඔබට අවම වශයෙන් අවශ්‍ය වෙන්නේ මොනවද? මෙන්න මේ හතර තමයි කෑම බීම, ඇඳුම් පැළඳුම්, හිසට වහලක්, බේත් හේත් ටිකෙන් ඔබට මේ ආර්ය මාර්ගය පූර්ණය කරගන්නකම් ජීවිතය ගෙනියන්න අවශ්‍ය දේවල් ටික පූර්ණේ වෙනවා. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ එතනින් එහා ඇති වෙන උවමනා ඔබ තුල ඇති වෙන්නේ මෙන්න මේ උපාදානයට බර වෙච්ච පැත්තකට තමයි ඒ දේවල් උපදින්නේ. ඔබට යම් විදිහකට හිත පිනවන්න උවමනාවක් එක්ක තමයි තව දේවල් හිතේ උපදින්නේ. එහෙනම් ඒ අවස්ථාවල එතනම ඒ උපදින සිද්ධියක් වෙන බව තේරුම් ගත්තාම ඔබට පුළුවන්කමක් තියෙනවා එතනම විපස්සනා කරලා ඒ තුලින් මිදලා නිදහස් වෙන්න. එතකොට ඔබට තේරෙනවා ඔබ මේ හිතට උපදින සියලු කෙලෙස් මුලින්ම උදුරලා ඒ තුලින් මිදී නිදහස් වෙන්න ගන්න උත්සාහය තුල මේ දේවල් ඔබගේ නිවන් මාර්ගට ඍජුවම ගමන් කරන්න උපකාර වෙන බව හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔබ හිතට උපදින කෙලෙස් ටික විතරක් යම් විදිහකට දකින්න වෙලාවේ ඒවට ප්‍රතිකර්ම කරන්න උත්සාහ කරාට මේ විදිහට මේ දේවල් භාවිතා කරන්න අත්‍යවේක්ෂා ඥානයෙන් ඔබ කටයුතු කරන්නේ නැත්නම්
ඒ තැන්වල මේ හිඩැස ඉතුරු වෙනවා. එහෙනම් ඔබ කොයිතරම් උමනාවෙන් මේ දේවල් කරනවද කියන එක පිළිබඳව Tamanටම පරීක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. Taman වතුර ටිකක් බොන්න යද්දි එහෙම නැත්නම් කෑම ටිකක් කනකොට ඇඳුම් පැළඳුම් අඳිනකොට අලුතෙන් ගෙදරකට ගිහින් ඒ දේවල් පාවිච්චි කරන්න යන වෙලාවේ මේ හැම අවස්ථාවක්ම ඔබ නිවන් මාර්ගට උපකාර වෙන පැත්තට හරව ගන්න දක්ෂ වෙනවා නම් ඒ හැම තැනකදීම මේ ප්‍රත්‍යාභික්ෂා ඥාණයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. නැත්තම් ඔබ හිතට දැනෙන විවේකය නිසා ඒක පස්සේ ඒක පොඩි දෙයක් නේ කියලා අතහැරලා දැම්මොත් එහෙම ඔබ ගත්ත උත්සාහයේ ප්‍රතිඵලය එතනදිම හීන දීන කරලා ඔබ දාන පුද්ගලයෙක් බවට ඔබම වත් වෙනවා. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ දේවල් ඔබගේ නිවන් මාර්ගට උපකාරයක් කරගන්න ඔබ දක්ෂයෙක් බවට වත් වෙන්න ඕනේ. එතකොට පුළුවන් ඔබට මේ කලු කර්ම ශක්තියින් සකස් කරගන්න මේ ක්‍රියා දාමය ඒ අතික්‍රමණය කරන්න ගන්න උත්සාහයට මුල් තැන දෙන තත්වයට පත් වෙන්න. ඒක තමයි ඔබ තුල ඉස්මතු වෙන්නේ. එහෙනම් මේ විදිහට කටයුතු කරන පුද්ගලයෙක් ඔබ කෙලෙස් සිඳින යාන්ත්‍රණයේ එක කොටසක් හරියට බල ගන්න තත්වයට පත් වෙනවා. එහෙනම් මේ බුද්ධ බල Taman තුල මතු කර ගන්න නම් මේ විදිහට අතීත කෙලෙස් කපන පැත්ත ඔබ යම් විදිහකට සිද්ධ කරන්න වෙනවා. දැන් මේ සිද්ධ කරන සිද්ධිය තුල ඔබ තේරුම් ගන්න ඕනේ මේ ටැංකියකට වතුර පිරෙනවා වගේ පිරීලා තියෙන ටික දැන් හිඳින්නයි මේ විදිහට ඔබ කටයුතු කරන්නේ. නමුත් තාමත් ඒකට තවත් ජලය එකතු වෙන මූලාශ්‍රය නැවතිලා නැහැ. එක පැත්තකින් කොච්චර හින්දත් තව පැත්තකින් වතුර පිරිපිරි තියෙනවා නම් ඒ කරන වැඩෙන් ඇති වැඩක් නෑ. හොද මඩේ දානවා වගේ තව දුරටත් කෙලෙස් එකතු වෙන නිසා ඔබගේ තිබිච්ච දේවල් කැපිලා වැය වෙලා ඉවර වෙලා ගියාට තාම එක පැත්තකින් කෙලෙස් රැස් වෙන යාන්ත්‍රණය අවසන් වෙලා නෑ. ඒ මූලාශ්‍රය හිඳලා දැම්මොත් තමයි ඔබට පුළුවන්කමක් ලැබෙන්නේ නැවත නැවතත් මේ සංසාරයට සම්බන්ධ වෙන බැම්ම ලිහන්න. එක පැත්තකින් තියෙන කුණු කෙලෙස් ටික හිඳලා සිඳලා ඉවර කරනවා. තව දුරටත් රැස් වෙන ඉතුරු ටික ඒ මොහොතේම ගයකරනද කෙලෙස් ටික කපන්න ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම ක්‍රියාත්මක වුණොත් තමයි මේකේ ප්‍රතිඵලයක් ඔබට අත්දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඔබ දැන් හොඳට දන්නවා මේ අනුස්සති ප්‍රායෝගිකවත් යුගනද්දවත් මේ විදිහට නිවැරදිවත් භාවිතා කරන්න ඕනේ කියන එක පිළිබඳව ඔබ සියලු දෙනාට පිළිසිදුවම අදහසක් තියෙනවා. ඒ අදහස තුල ඔබ තේරුම් ගන්න ඕනේ මේ ක්‍රියාකාරකම දිගින් දිගටම කරොත් තමයි අර ටැංකිය එක පැත්තකින් පරණ වතුර ටික හිඳලා අවසන් කරන ගමන් අලුතෙන් රැස් කිරීම අවසන් කරොත් ඔබගේ චිත්තසංතානයට එකතු වෙන ඒ කර්ම බීජ පොදිය සුණු විසුණු කරන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. නමුත් ඔබ මේ ක්‍රියාකාරකම් ටික නිවැරදිව කරගෙන යන අතරේ ඔබ දිගින් දිගටම උපදින අනුසය නූපදවාම අස්කරන්න ඔබ කටයුතු කරද්දී ඒ කරන උත්සාහය දවසක් දෙකක් දිගටම කරගෙන ගිහින් එක තැනකින් ආපහු කැඩුනොත් එහෙම ආපහු ඔබ බිඳුවටම වැටෙනවා. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ විඥාණයට යම් විදියකට ආහාරයක් දුන්නොත් එහෙම ඒකෙම තව තවත් එල්ලි ආපහු මේ විඥාන දැලට ඔබ අහු වෙන විදිහට මේ ධර්මතාවය නැවතත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ සංකාර හිත් උපදින්න හේතුවට තල්ලුවක් දුන්නොත් එහෙම ඔබ බිඳුවටම වැටුනොත් එහෙම තවත් දවස් 7කට ඔබගේ නිවන් මඟ දුරස් වෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ උපදින සංකය කරන්න ගන්න උත්සාහය ඔබ දින 1 2 3ක් ගන්න උත්සාහය කැඩුවොත් එහෙම යම් සුළු දෙයකට ඉඩ දීලා ඒ කෙලෙස් ගතියට නැවතත් පණ ගහන්න දෙන නිසා
ඔබගේ ව්‍යායාමය ආපහු අව탁සීරු වෙන තත්ත්වයටමපත් වෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ තුල මේ ගත්ත උත්සාහය ගත්ත පමණින් ඒක පූර්ණ වෙනකන් ඔබගේ උත්සාහය පවත්වන්න ඔබ දක්ෂයෙක් බවට පත් වෙන්න ඕනේ. ඒකයි බුදු පියාණන් වහන්සේ මේ ධර්මතාවය මතු කරලා පෙන්වුවේ මේ උපදින රාග දේශ මොහ සිතුවිලි ටික කය කරන්න ගන්න උත්සාහය ඔබ තුල පිරිසිදුවම තේරුම් ගත්තාම ඔබගේ මේ යෝනිසෝ මානසිකරණීය ශක්තිය දිගින් දිගටම ඔබ පවත්වන්න දක්ෂයෙක් බවට පත් වෙන්න ඕනේ. යෝනිසෝ මානසිකරණීය ශක්තිය තුලින් ඔබ හඳුනා ගන්නවා උපදින්න ආපු අරමුණ කෙලස් වඩා වර්ධනය වෙන විදිහටද පවත්වන්න යන්නේ කෙලස් ප්‍රහාණය කරන පැත්තටද ඒ සිතුවිල්ලෙන් භාවිත කරන්න පුළුවන් කියන එක ඔබට පිරිසිදුව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ යෝනිසෝ මානසිකරණීය ශක්තිය ඔබ තුළ ඇති කර ගන්න ඕනේ පටිසංඛා යෝනිසෝ මානසිකරෝතෝ කියන පිළිවෙලට පිරිසිදුව අනුගමනය කරන්න. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ තුල පැහැදිලි කරන්නේ ඔබ තුල ඇති කරගත්ත යෝනිසෝ මානසිකරණීය ශක්තිය කෙලස් හැටියට හඳුනාගෙන පිරිසුදු වෙන පැත්තට හිත භාවිත කරන්න පුළුවන් ශක්තිය අකණ්ඩව දිගටම කරගෙන යන ශක්තියක් ඔබ තුල තියෙන්න ඕනේ. ඒකයි මේ විදිහට පැහැදිලි කරන්නේ පටිසංඛා යෝනිසෝ මානසිකරෝතෝ කියලා. මේ යෝනිසෝ මානසිකරණීය ශක්තිය ඔබ යම් කොටසක් දිගටම කරගෙන ගිහින් එතනින් කැඩුනොත් එහෙම ඒක පටිසංඛා යෝනිසෝ මානසිකරෝතෝ කියන தത്വයට දිගින් දිගටම කරගෙන යෑමක් වෙන්නේ නැහැ. පටිසංඛා කියවේ මේ කපන න්‍යාව ඔබ දිගින් දිගටම අකණ්ඩව කරන්න උත්සාහයක් ඔබ තුල තියෙන්න ඕනේ. ඒ උත්සාහය නිසාම තමයි සියුම් මරදක්වත් සිදු නොවන විදිහට දිගටම ඔබට මේක කරගෙන යන්න හිතේ උත්සාහය ඇති වෙන්නේ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ ගන්න උත්සාහය මේක මේ සචිත්ත පරියාය කුසල සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. උස්සාහෝච උස්සෝල්හිච අපපටිවානීච සතිච සම්පජඤ්ඤංච කියලා මේ ගන්න උත්සාහය කෙලස් කැපෙනකන් ඔබ දිගටම පවත්වන්න ඕනේ. උත්සාහය ගන්න එක තමයි උස්සාහෝච උස්සෝල්හිච කියවේ කෙලස් කපනකන් ඔබ මේක දිගටම ඒ උත්සාහය පවත්වාගෙන යන්න ඕනේ. එතකොටයි මේ සති සම්පජඤ්ඤ හැටියට මේ තුලින් කෙලස් කපාගෙන දිගටම යන්න ඔබට පුළුවන්කමක් ලැබෙන්නේ. ඔබ ගන්න උත්සාහය යම් තැනකදී කැඩුනොත් එහෙම එතනදී ආපහු ඔබට විඥාණයට ආහාර සපයන පුද්ගලයෙක් බවට ඔබ පත් වෙනවා. එහෙනම් ඒ ගන්න උත්සාහය අකණ්ඩව අචින්නව දිගින් දිගටම කරගෙන යන හිඳයි පටිසංඛා කියලා කිව්වේ. ඒ ක්‍රියාවලිය තමයි ඔබ දිගටම කරන්න ඕනේ අර මූලාශ්‍රයේ හිඳෙනකන් මේ කෙලෙස් බැම්ම කපන්න එතනම විපස්සනා නුවණින් අනුපස්සනා කරලා මේක තුලින් මිදිලා නිදහස් වෙන්න ගන්න උත්සාහය දිගටම දරන්න ඕනේ. එහෙනම් ඔබ මේ ගන්න පියවර අකණ්ඩව කරන්න ගන්න හිතට ගන්න උත්සාහය තමයි අර අලුතින් වතුර එකතු වෙන මේක හිඳලා දාන්න පුළුවන් න්‍යාය හැටියට ඔබ තේරුම් ගන්න ඕනේ. එහෙනම් කොහොමද මේ උපදින කෙලෙස් කති ටික කපන්නේ? ඔබගේ හිතට උපදින දේශ සහගත සිතුවිල්ල උපදිනවා නම් එතනත් අලුතින් මෙතෙන්ට කර්ම බීජ තැම්පත් වෙන යාන්ත්‍රණයක් තමයි සකස් වෙන්න යන්නේ. එතනදී ඔබට තේරුම් ගන්න පුළුවන් ඒ දේශ සහගත හිත කොහොමද සමතයටපත් කරගෙන එතනදීම කොහොමද මේක විපස්සනා ඥානයකින් විපස්සනා නුවණින් කොහොමද කෙලෙස් බැම්ම කපලා අවසන් කරන්න කියන එක තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ මෙත්තා සහගත හිත අනුසතියක් හැටියට ඔබ භාවිත කරද්දී ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ එදිනෙදා ගෙදර වැඩ කටයුතු කරද්දී එහෙම නැත්නම් රැකියාවේ වැඩ කටයුතු ටික කරගෙන යනකොට ඒ පුද්ගලයා ඔබට කියන දේවල් වලින් හැසිරෙන දේවල් හින්දා ඔබගේ හිතේ දේශයක්
උපදින්න පුළුවන්. ඒ උපදින දේශය ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ අවස්ථාවේ කොහොමද දැන් ඔබ මෙත්තානුස්සතියක් භාවිත කරන්න හිත පුරුදු කරන්නේ කියන එක. ඔබ වචන ටික කියලා එයාට සිතක් සාන්තියක් යහපතක් වේවා කියලා වචන ටික මිමුණුවට හදයන්ගමවම ඔබ තුල පිරිසිදු මානසිකාරයක් හැටියට මෙත්තාවක් හිතේ උපදින්නේ නැත්නම් ඔබ කොච්චර ඒ දේශ සහගත හිත තල්ලු කරලා නවත්තන්න හැදුවත් ඒකේ බලපෑම අඩු වෙන්නේ නැහැ. ඔබ යම් යම් උපක්‍රම පාවිච්චි කරලා පිරිසිදු මෛත්‍රියක් හිතේ ඇති කරගන්න කටයුතු කරන්න ඕනේ. ඔබ හිතන්න ඔබගේ ගෙදරම ඉන්න පුද්ගලයෙක් නිරන්තරයෙන් ඔබට ඇනුම්පද කියලා ඔබව මේ තරහ ගස්සන තත්වයට දේශයේ උපදින තත්වයට පත් කරනවා නම් ඔබ නැවතිල්ල හිතලා බලන්න ඕනේ. ඒ පුද්ගලයා දහසක් වැරදි දේවල් ඔබට නොගැලපෙන දේවල් කරා වුණාට ඒ පුද්ගලයා තුළ මොනෑම් හරි හොඳ ගුණයක් තියෙන්න පුළුවන්. ඒ තියෙන එක හොඳ ගුණයක් හරි මිනිසෙක් හැටියට ඕනම කෙනෙක් තුළ තියෙනවා. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. අපි හිතමු සැමියා හරි විනිද හරි ඒ කටයුතු කරන පුද්ගලයාගේ ඔබට නොගැලපෙන නොපෑහෙන සිද්ධි ගොඩක් තිබුණට ඒ පුද්ගලයාම තමයි ඔබට යම් වෙලාවක උපකාරය කරන්නේ ඔබත් එක්ක ඒ සහයෝගයෙන් ඒ යුතුයකම් ටික කරන්නේ. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ ඒ යහපත් ගුණයක් ඔබ හිතින් මතු කරලා එළියට ගත්තොත් එහෙම අර දහසක් වැරදි හිතට මතුවෙන්න එන වෙලාවේ අර උපක්‍රමයක් හැටියට ඔබට පුළුවන් ඒ හොඳ ගුණය සිහිපත් කරලා අර වේගය ආවේගය චිත්තාවේගය යම් විදිහකට සමතයකට පත් කරන්න. එතකොට ඔබට පුළුවන් ප්‍රායෝගිකවම ඒ පිරිසුදු මානසිකාරේ හිතට ගන්න. එතකොට තමන්ටත් අනුන්ටත් අයහපතක් සිදු නොවන විදිහට අත්හිතාය පරහිතාය දෙපැත්තම පිරිසුදු වෙන විදිහට අර පුද්ගලයාට පිරිසුදු මෛත්‍රියක් වතුරවන්න. ඔබ තේරුම් ගන්න ඕනේ අර ප්‍රේමණීය සිතුවිල්ලක තියෙන්නේ ඒක පාර්ශවික උපාදානයක් එක්ක බැඳුණු සිතුවිල්ලක්. ඒ ප්‍රේමාන්විත සිතුවිල්ලකට වැඩි එහා ගියපු බොහොම පිරිසුදු සිතුවිල්ලක් තමයි මේ අප්‍රමාණ මෛත්‍රිය තුල පැතිරෙන්නේ. තමන්ගේ හිතවත් කෙනෙක් කියලා තමන්ට ඇලිච්ච බැඳිච්ච කෙනෙක් කියලා ඇති කරන සිතුවිල්ලකට වැඩි එහා ගියපු පිරිසිදු තත්ත්වයක් ඒ මෛත්‍රී සහගත හිත තුල තියෙනවා. ඒ පුද්ගලයාට ඇලිලා බැඳිලා උපදවන සිතුවිල්ල නෙමෙයි ඒක. මිදිලා නිදහස් කරවන්න, තමනුත් මිදිලා නිදහස් වෙන්න, ඒ පුද්ගලයා සංසාරයට සම්බන්ධ කරන්නේ නැති තත්ත්වයටපත් කරන්න ඇති කරන පිරිසිදු උත්සාහයක් තමයි ඒ මෙත්තා සහගතේන චේතසා විහෙරති කියන தත්ත්වයේ තුල උපදින්නේ. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ තමනුත් මේ විදිහට කළු සුදු කර්ම කර කර මේ සංසාරේ අතරමං වෙලා ඉන්නවා. මේ ගනුදෙනුව තුලම නැවත නැවතත් පැටලි අනිත් පුද්ගලයනුත් මේ විදිහට ඒ ගනුදෙනුවම පටලවන්නේ නැහැ කියන උත්සාහය තුල ඔබ මේ සිත තුල මේ පිරිසුදු බව ඇති කරන්න ඔබ තුල ශක්තියක් ඇති වෙනවා. ඒ තුලින් සිද්ධ වෙන්නේ වේගයෙන් යන වාහනයක් නවත්තන්න හදනවා වගේ ඒ තුල ඇතිවෙන වේගය සමතේටපත් කිරීම විතරයි. දැන් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ වේගය නැවතුවා කියලා කෙලෙසේ සහ මුලින්ම බිඳලා ඉවර නෑ. ඒ මෛත්‍රී සිතින් ඔබට උදව්වක් වෙන්නේ ඇති වෙන්න ගියපු ආවේගය සමතේටපත් කරලා ඒ වේගය සීරෝ කරන්න පුළුවන්කම විතරයි. අර මුල් බහින්න ගියපු මූලය තාම කැපිලා ඉවර නෑ. ඒ මෙත්තා හිත පාවිච්චි කරලා ඔබ අර ආවේගයේ යම් විදිහකට සමාහිත කරාට පස්සේ එතනම ඔබට පුළුවන් ඒ පුද්ගලයාත් තමනුත් කියන මේ අරමුණු වෙච්ච අරමුණ තුල තියෙන යථාර්ථය පැහැදිලිව දකින්න. මම මේ උපමාවක මේ විදිහට පැහැදිලි කරන්නේ අර වේගයෙන් යන වාහනේ ඔබට එළියේ තියෙන දේවල් පැහැදිලිව දකින්න බෑ වගේ ඒ ආවේගය තුල පිරිසිදු ඒ පිළිබඳව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබට තේරුම් ගන්න පුළුවන්
බොහොම වේගයෙන් යන වාහනයකින් එළිය දෙපැත්ත බැලුවට ඔබට වටේට තියෙන දේවල් මොනවද කියලා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වේගය නවත්තපු ගමන් ඔබට පුළුවන්කමක් ලැබෙනවා ඇත්තටම මොනවද එතන තිබුණේ කියලා පැහැදිලිව දැක ගන්න. ඒ දැක ගන්න බැරි කම නිසාම තමයි ඔබ මේ වේගය තුලම ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒ වේගය නවත්තනවා වගේ දෙයක් තමයි මේ මෙත්තානුස්සතියක් භාවිත කිරීම තුළ ඔබ සිද්ධ කරන්නේ. එතනම ඔබට පුළුවන් ඒ අරමුණේ තියෙන යථාර්ථය මනසින් මෙනෙහි කරලා තේරුම් ගන්නට. ඒ පුද්ගලයා හැටියට අරමුණු වෙච්චි දේ තුළ ඔබගේ හිතේ දැඩි වේගයක් හැටියට දේශයක් උපදින්න ගියපු වෙලාවේ ඒ ඇති වෙන අරමුණත් ඔබට කැමැති පරිදිම පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන් ඒ අරමුණු කරපු දේ පිළිබඳව අජ්ජත් බහිද්ද දෙපැත්තම වශයෙන් ඔබ තේරුම් ගන්න ඕනේ ඒක නිච්චසේ සුඛසේ අත්සේ පවත්වන්න පුළුවන් සිතුවිල්ලක් නෙමෙයි ඒ අවස්ථාවේ ඇති උනේ කියන එක. එහෙම දකින්න ඔබගේ හිත විවේකයක් නැති නිසාම තමයි අර සමතේ ඔබට උවමනා වෙන්නේ. ඔබට තේරුම් ගන්න පුළුවන් නම් උපදින වෙලාවෙම මේ ඇති වෙන දේ පවත්තන්න නවත්තන්න බැරි දෙයක් කියලා. එතනම ඔබට මේ අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙම ඇති වෙන වේගයන් වෙනස් නිසා නානත්ත් භාවයක් තියෙන නිසාම ඔබ මේ මෛත්‍රී සහගත හිත පුරුදු කරන්න කටයුතු කරන්න ඕනේ. දැඩි ආවේගයකදී කොහොමද ඒවට මුහුණ දෙන්නේ කියන තැනට ඔබගේ හිත පුරුදු කරන්න ඕනේ. එතකොට මේ සමතය විපස්සනාව දෙකම යුගනද්දව භාවිතා කිරීම තුළ අර කෙලෙස් බැම්ම කපන්න ඔබගේ ශක්තිය ඇති කරගන්න පුළුවන්. එහෙනම් ඔබ දැන් නැවතිල්ල තේරුම් ගන්න ඕනේ අර දේශ සහගත අරමුණ හිතේ ඉපදුණු වෙලාවේ මොකක්ද එතන තියෙන්නේ? ඒ පුද්ගලයා හැටියට හඳුනා ගැනීම තුළ ඒ රූපයට පටිච්ච වෙනවා දේශ සහගත විදිහට. එතකොට පටිවිරුද්ධති කියන පැත්තට හිතේ විරුද්ධ විදිහට රෝන්දයක් ගහන සිතුවිල්ල තුළ ඇති වෙන්නේ මොනවද? පුද්ගලයා වැරදි පුද්ගලයෙක් විදිහට හඳුනාගත්ත සංඥාව, ඒසේ ඇති වෙච්ච දුක්ඛ දෝමනස්ස සහගත වේදනාව. එහෙනම් මේ ඇති වෙන්නේ රූපය, ඒ පුද්ගලයාගේ රූපය අරමුණු කරගෙන තමන්ගේ අජ්ජත්තේ ඇති වෙන වේදනාව, සංඥාව, සංකාර, විඥාන මේ ටික තමයි මේ තුල ඉපදිලා වැය වෙන්නේ. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ නැවතිල්ලේ මේ ගැන හිතන්න ඔබගේ මනස විවේකී කරන්නයි ඔබට මෙත්තානුස්සතිය භාවිතා කරන්න උවමනා වෙන්නේ. එතනම ඔබට පුළුවන් දකින්න මේ තුල තියෙන ඒ පටිච්ච වෙන්න ගියපු රූපයේ ස්වභාවයත්, ඒ දැනෙන්න ගියපු දුක්ඛ දෝමනස්ස සහගත වේදනාවේ ස්වභාවයත්, ඒ පුද්ගලයා හැටියට හඳුනා ගැනීම තුළ ඇතිවන සංඥාවත්, ඒ පුද්ගලයාට දෙකක් කියලාම නවත්තන්න ඕනි කියලා ඇති වෙන්න ගියපු සංකාර හිතත්, එතකොට තමන් සහ ඒ පුද්ගලයා විදියට හඳුනාගෙන විකෘතියක් දිගේ විඥාන ශක්තියක් ඇති වෙන්න ගියපු ක්‍රියාවලිය තුළ ඉතුරු කරන්න පුළුවන් දෙයක්, පවත්තන්න නවත්තන්න පුළුවන් දෙයක් ඇත්තේ නැති බව ඔබ නුවණින් මෙනෙහි කරලා තේරුම් ගන්න ඕනේ. ඔබගේ ආවේගයටපත් වෙලා දෙක තුනක් කියුවට පස්සේ ඔබට දැනෙන සාමිස දුක වෙනුවට දැන් ඔබට පුළුවන් ඇති කරගන්න මම මේ වෙලාවේ හිත ආවේගයටපත් කරගෙන තමනුත් අනිත් පුද්ගලයාත් අපහසුතාවයටපත් කරලා සංසාරයට සම්බන්ධ වෙන බැම්මට ඉඩ දුන්නේ නැහැ කියන පිරිසුදු වේදනාවක් ඔබ තුල ඇති කරගන්න. එතකොට ඒ ඇති වෙන වේදනාව නිරාමිස වේදනාවක් බවටම පත් වෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ දෙකක් තුනක් කිව්වා නම් ඒ පුද්ගලයාට ඔබ තුල ඔබ තමයි මුලින්ම පරාජයට පත් වෙන්නේ. තමන්ගේ හිතේ කළු ගතියක් ඉපදෙන එකට තව කෙනෙකුට උත්තර හොයන්න පුළුවන්කමක් නැහැ. තමන්ගේ හිතේ ඇති වෙච්ච කළු ගතිය නසන්න පුළුවන්නේ තමන්ටම විතරයි. එහෙනම් ඔබ දක්ෂයෙක් වෙන්න ඕනේ දෙකක් තුනක් කියලා අනිත් කෙනාගේ හිත රිදවුවට පස්සේ ඒ පුද්ගලයාව පීඩනයටපත් කරලා ඔබට අර සාමිස හැටියට දැනෙන වේදනාවේ ඔබ යම්කිසි රහක් විඳින්න දැනෙන්න
හදපු දේ දැන් ඔබ Taman තුලින්ම වෙනස් කරා. තමනුත් අනුනුත් නිවෙන විදිහට, මිදිලා නිදහස් වෙන විදිහට සිතුවිලි පවත්තලා එතනම ඒ අරමුණේ තියෙන ස්වභාවය අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා සමුදය නිරෝධය වෙන පැත්තට දැන් ඔබට හරවන්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ ඒ අරමුණේ තියෙන මේ පංචස්කන්ධයේ ස්වභාවයත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති. මේ විදිහට තේරුම් ගැනීම තුල ඔබ අර කෙලෙස් බැම්ම කපන තත්වයට පත් වෙනවා. එහෙනම් ඒ බව උදුරා දැම්ම බවත් ඔබටම මෙනෙහි කරලා තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙනම් ඒ තුල ඔබ පිරිසිදුව තේරුම් ගන්න ඕනේ මේ කෙලෙස් කපන ක්‍රමවේදය ඔබ දිගින් දිගට භාවිතා කිරීම තුල ඔබට පුළුවන්කමක් ලැබෙනවා දෙපැත්තෙන්ම ඔබගේ චිත්තසංතානයේ තියෙන කෙලෙස් ඒක රාශී වෙන එකත් ඒක රාශී වෙලා තියෙන කෙලෙස් සිඳින දේත් ඔබ තුලින්ම සිද්ධ කරන්න. කෙලෙස් බීජ එකතු වුණා නම් කෙලෙස් සම්පත් වුණා නම් හිතේ ඒවා තියෙන තාක්කල් ඒ බීජ පැලවෙන්න අවස්ථාව ලැබිච්ච ගමන් ඔබ තවදුරටත් සංසාරේ පැලවෙවි ගමන් කරනවා. දැන් ඔබ මේ දෙපැත්තෙන්ම මේ පිරිසිදු කිරීම දිගින් දිගටම කරන නිසා යම් අවස්ථාවක සියලු කෙලෙස් සම්පූර්ණයෙන්ම හිඳලා මේක නිදහස් කරලා කපලා අවසන් කරන්න පුළුවන්කමක් ඔබට ලැබෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ සංසිඳින්න ඕනේ සංමා වෙන්න ඕනේ. අන්න එතන තුල තමයි මේ පිරිසිදු බව Taman තුල ඇති කරගන්න පුළුවන් වෙන්නේ. චිත්තසංතානයේ තැම්පත් වෙන්න යනම කෙලෙස් බීජ ටික දැන් ඔබ දෙපැත්තකින්ම පිරිසිදු කරන හින්දා නිවැරදිව පිරිසිදුව මේක කරගෙන යනවා නම් ඒකායන අරමුණක් විදිහට මේ පිරිසිදු බව ඔබටම සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් මේ ධර්මතාවය ඔබ තේරුම් ගත්තාම ඔබට පුළුවන් ඕනෑම අවස්ථාවක හිතට අරමුණු වෙන අරමුණක් දිහා දෙපැත්තට බෙදලා පිරිසිදුව දැකගෙන ඒ අරමුණත් එක්ක පිරිසිදු ප්‍රතිකර්මය Taman තුලින් Taman විසින්ම කරන්න. ඔබට මේ දහම් දැනුමක් හැටියට ලැබෙන ධර්ම ඥානය ඔබ ඒ යුද්ධයට යන වෙලාවේ ඔබට Taman තුලින්ම භාවිත කරන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. ඒ වෙලාවට කවුරුවත් ඔබට උපදෙස් දෙන්න ඇත්තේ නැහැ. ඔබ තනියම තමයි මේ අරමුණුත් එක්ක මේ ප්‍රතිකර්ම ටික ඔක්කොම කරන්නේ. දේශ සහගත අරමුණකට එරෙහිව මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති භාවිතා කරනවා. එතකොට රාග සහගත අරමුණකට එරෙහිව ප්‍රතික්‍රියා කරන්නේ ඔබ අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති භාවිතා කරලා කෙලින්ම ඔබට බෙල්ලෙන් අල්ලා ගන්න පුළුවන් නම් වැරදියට මැනෙන්නයි යන්නේ කියන එක මේ ප්‍රිය අප්‍රිය අතර මැනෙන්න යන මොහොතේ ඔබට පුළුවන්කමක් තියෙනවා ඒ අරමුණේ ස්වභාවය අනිච්ච දුක්ඛ අනාත්ම බව තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත කපලා දාන්න. එතකොට මරණානුස්සතියත් බුද්ධානුස්සතියත් තුලින් ඒ කෙලෙස් බැම්ම සිඳින්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ඒක පිරිසිදුව ඔබ තේරුම් ගන්න ඕනේ එක අරමුණකට හරියන විදිහට අනිත් අරමුණටත් මේ විදිහටම කෙලෙස් සිඳින්න බැරි වෙන අවස්ථා එන්න පුළුවන්. එතකොට ඔබගේ මේ හිතට උපදින රාග සිතුවිලි ඔබට දැන් ප්‍රියමනාප රූපවලට ඇලෙන්න බැඳෙන්න යන වෙලාවේ රළු අර්ථයෙන් යම් යම් දේවල් හඳුනා ගන්න පුළුවන් වුණාට ඔබගේ හිතේ අපි හිතමු චිත්තෝපාද හැටියට මේ උපදින දේවල් අතරේ මේ ආරම්මන හැටියට එන අරමුණු අතරේ රාග සහගත අරමුණු ඉපදිලා ඔබව මේ උගුලේ නැවතත් අහු වෙන්න පුළුවන්. ඔබ හිතන්නකෝ ඔබ දැන් මේ ධර්මය හොඳට තේරුම් ගත්ත කෙනෙක් කියලා ඔබගේ හිතේ උද්දාමයක් ඇති වෙනවා නම් ඒ තුලත් ඔබ දැන් ඔබ යම් විදිහකට මේ රළු අර්ථයෙන් ඔබට දැනෙන දේශ රාග හොඳට අඳුනනවා. නමුත් ඊට පස්සේ ඔබ මේ ධර්මය හොඳට තේරුම් අරගෙන ධර්මයේ තුලම යම් සුවපත් භාවයක් ලබනකොට මට දැන් හොඳට තේරෙනවා අනිත් අයට වැඩිය හොඳට තේරෙනවා කියන උද්දහස් සිතකින් ආපහු කෙලෙස් සුග්ගලෙම ඔබම ඇට වෙන තත්වයටපත් වෙන්නත් පුළුවන්. ඒ අරමුණ දිගේ ඔබ හිතුවොත් එහෙම
ඒකත් සංකාර හිතක් බවටම පත් වෙනවා. එතකොට මුලින් ඔබව මේ මාර උගුලට අහුනේ රළු අර්ථයෙන් මතු පිටින් තිබිච්ච කැමැත්තට ඇලෙද්දි අකමැත්තට ගැටෙද්දි ඒවා ඔබට රළුවට හොඳට හඳුනාගන්න පුළුවන් වුණා. දැන් ඔබ හොඳට ධර්මයේ හැසිරෙන හොඳ කෙනෙක් කියන ස්වභාවයෙන් ඔබ තුල තවත් රාග සහගත සිතුවිලි, ලෝභ සහගත සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒ සිතුවිල්ලට ඉඩ දුන්නොත් ඔබ තවත් දුරටත් නිවන් මඟට ප්‍රතිපක්ෂ දෙයකට ඉඩ දෙන තත්වයට පත් වෙනවා. ඔබගේ නිහතමානීකම ඔබ තුල මතු කර ගන්නවා නම් ඒ ක්‍රියාවන් වලට ඉඩ දෙන්නේ නැති තත්ත්වයට ඔබගේ හිත පිරිසුදු කරන්න පුළුවන්. එහෙනම් ඔබ තේරුම් ගත්තොත් එහෙම ඒ තුලත් Taman ඇලෙන්න ගියොත් එහෙම මේ විකෘතියට තවත් ඉඩ දෙනවා කියන එක ඒ තුල ඔබට ප්‍රතික්‍රම කරන්න පුළුවන්. ඒ සිතුවිල්ලටත් නොයල්ම නාතයි, මිදීම නාතයි, මිදී නිදහස් වීමම නාතයි කියලා ඒ රාගසිත විරාග කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඔබ යම් මොහොතක ඒ සිතුවිල්ලත් එක්කම කල් ගෙවුවා නම් එහෙම හීනියට සීරුවට ඔබගේ හිතට ආපහු කෙලෙස් සහගත සිතුවිලි ඇතුළු වෙලා කර්ම බීජ පොදියට කොහොම හරි තවත් කර්ම බීජයක් එකතු වෙන තත්වයට පත් වෙනවා. දැන් ඔබ මේ තුල හඳුනා ගන්න ඕනේ ඔබ මුලින්ම ලෝභයෙන් මිදලා නිදහස් වෙන්න, රාගයෙන් මිදලා නිදහස් වෙන්න කටයුතු කරාට අලෝභය තුල ඔබ අතරමං වුණොත් එහෙම ඒකත් නිවනට බාධාවක් බවට පත් වෙනවා. අලෝභිනුත් එහාට ගියපු තත්වයක් තමයි රාග විරාග කිරීමෙනුත් එහාට ගියපු තත්වයක් තමයි ලෝභක්ඛය නැත්නම් රාගක්ඛය කියන තැනට ඔබගේ හිත පත් කරන්න ඔබ දක්ෂයෙක් බවට පත් වෙන්න ඕනේ. ඔබ කොහෙන් හරි එල්ලෙන්න තමයි බලන්නේ. විඥාණයට කොයි පැත්තෙන් හරි ආහාර එකතු කරන්න තමයි විඥාණය හැදිලා පැහැදිලා වැඩ කරන්නේ. මේ සංසාරේ පවත්තන්න හැදිච්ච විඥාණය පිරිසුදු ඥානයක් බවට පත් කරන්න ලේසියෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔබ දවලා මේ උත්සාහය දිගින් දිගටම බල ගන්න ඔබ දක්ෂයෙක් බවට පත් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවන්ට බුදුගුණ සිහිපත් කර ඒ වන්දනා කරා කියලා ඔබ තුල ඒ බුද්ධ බලය මතු කරගන්න ඔබ දක්ෂ වුණේ නැත්තම් ඒ තුලම ඔබ ඒ විඥානයත් එක්ක පරාජය වෙන තත්වයකට පත් වෙනවා. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ කොහෙන්වත් ඔබ යම් නිමේෂයක් තුල ඒ සිතුවිල්ලක් තුල වැරදි දෙයක් ඔස්සේ හිත දුවවලා මේ උගලට අහු වෙන්න තියෙන ඉඩකඩ සියල්ල කපල අවසන් කරොත් තමයි ඔබ දක්ෂයෙක් බවට පත් වෙන්නේ. එහෙනම් ඒ තුල ඔබට මේ ධර්මතාවය හොඳට පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඔබට පුළුවන් කෙලෙස් සිඳින බිඳින න්‍යාය පැහැදිලිව හඳුනාගෙන දිගටම මේක භාවිතා කරන්න. ඔබ නිවි හැනහිලි නිදහසේ මේ දේවල් මනසින් පරේෂණය කරලා අරමුණු එන වෙලාවේ ඒ අරමුණට කොහොමද ප්‍රතිපක්ෂව මේ කෙලෙස් කපන විදිහ පාවිච්චි කරන්න කියන එක තමන් තුළ හොඳට පුරුද්දක් ඇති කරගන්න ඕනේ. ඇති කරගන්න පුරුද්ද නිසාම තමයි කොයි විදිහට අරමුණ ආවත් ඔබට ප්‍රතිකාරමේ පිරිසිදුව කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම දක්ෂයෙක් වුණොත් තමයි ඒ කෙලෙස් සිඳින බිඳින තත්ත්වයට තමන්ගේ හිත ඉස්මතු කරන්න ඔබට පුළුවන්කමක් ලැබෙන්නේ. අරමුණ වෙන වෙලාවේ මේ දොරවල් හයෙන් එකකට නිමිත්තක් හැටියටම තමයි මේ සියල්ල ඉස්මතු වෙලා එන්නේ. ඒ නිමිත්ත තුලම ඔබ මේ පිරිසුදු බව ඇති කරගන්න ගන්න උත්සාහය ගන්න ඕනේ. එතකොටයි ඔබට පුළුවන් වෙන්නේ අර කෙලෙස් එකතු වෙන දේ අඩපණ කරලා මරලා දාන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙනම් ඔබ දැන් තේරුම් ගත්තා මේ එක තැනක මේක නවත්තලා කොහොමද පිරිසිදු කරන්න කටයුතු කරන්න කියන එක. අතීත කෙලෙසුත් කපනවා, අලුතෙන් උපදින්න එන කෙලෙසුත් කපනවා. ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසాన කල්යාණං මේ සියලු කෙලෙස් ඔබ කපලා අවසන් කරොත් එහෙනම් පරික්කීන භව සංයෝජනං කියන දේ පරිපූර්ණ වශයෙන් මේවා කපලා
අවසන් කරන තත්වයට ඔබගේ හිත පිරිසුදු කරන්න ඔබටම පුළුවන්කමක් තියෙනවා. එහෙනම් මේක හොඳට උපදවා පහදවා ගන්න ඔබට පුළුවන් වෙන්නේ මේ මනසේම ශක්තියක් හැටියට මේක භාවිතා කරලා. નિરાයාසයෙන් ඔබගේ හිත නැමෙන්නෙම විඥාණයට බර දෙයකට වුණාට යම් මොහොතක එලියක් දැල්ලුවා වගේ ඔබට මේ දේවල් මේකේ තියෙන සනාත බව පිරිසිදුව තේරුම් ගන්න පුළුවන් වෙච්ච වෙලාවේ දැන් ඒක ඔබට දිගින් දිගට භාවිත කරන්න පුළුවන්. ඔබ වෙනදා નિરાයාසයෙන් ලෝකයේ මැනගත්තේ කොයි විදිහටද ලෝකේ තියෙන දේවල් සාරයි වටිනවා කියලා නොගැලපෙනව නොපෑහෙනවා කියන මිම්මක් එක්ක નિરાයාසයෙන් ඒ ගමන යෙදිලා හිටියා. දැන් ඊට ප්‍රතිපක්ෂව ඔබ උඩුගම් බලා යන්න කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් ඔබ මේ ගඟක ගලාගෙන යන පෙරලි යන ගලක් වගේ ඔබ උපමාවක් හැටියට තේරුම් ගත්තොත් එහෙම ඒ පෙරලි යන ගල යම් තැනක රැඳුනොත් එහෙම මොකද වෙන්නේ? අර දියසෙවිල් බැඳිලා එකතු වෙලා එක තැනක නැවතිලා කළු ගඩක් එකතු වෙන තත්වයට පත් වෙනවා. ඔබ මේ තුල දැනගත්තොත් එහෙම මේක පෙරලි යන්න තියෙන දේ පෙරලිලාම යන්න ඉඩ දුන්නොත් එහෙම ඔබ එතන නැවතිලා කෙලස් කහට එකතු කරන තත්වයට මනසපත් කරන්නේ නෑ. එහෙනම් මේ පෙරලි යන දේ තමයි විපරිණාමයට ඉඩ දීලා ඔබ යම් දෙයක් හිතෙන් ශේෂ කරන්නේ නැති තත්වයට පත් කරන්නේ. ඒ විදිහට හිත පිරිසුදු කරද්දී ඔබ මේ හදාගත්ත පූර්වජ කර්ම වලින් හදාගත්ත කූඩුව සකස් කරගෙන ගෙවන්න තිබිච්ච දේවල් ටික වැය කරලා ඉවර වෙද්දී නැවත කිසිම කූඩුවක් හදන්න නැති තත්වයට මේක පත් කරන්න ඔබ හැම කෙනෙකුටම පුළුවන්කමක් තියෙනවා. ඔබ කොයි විදිහේ කූඩු හැදුවත් ඒ හැම කූඩුවකටම වෙන්නේ මේ විපරිණාමයට පත් වෙන්න වෙන එකම තමයි. ඔබ ලෞකික භෞතික අර්ථයෙන් ඔබ කොයිතරම් උසස් තත්වයට පත් වෙන්න රාජ්‍ය සිටු සැප සම්පත් මොන දෙයට ළඟා වෙන්න හැදුවත් ඒ හැම දෙයකම උරුම වෙන එකම දේ මේ විපරිණාමයට යටත් වෙන දේ නම් ඔබ ඒ හදන සියලු මාලිගා හිතේ ඇතිච්ච යම් මායාවක් එක්ක ඇඳෙන දෙයක් මිසක ඒ ඔස්සේ ඔබට පවත්තන්න නවත්තන්න ඉතුරු වෙන එක දෙයක්වත් නැත්තම් ඔබට පූර්ණ වශයෙන්ම මේක ජය ගන්න පුළුවන් වෙන්නේ උපදින සියලුම අරමුණු වල තියෙන මේ සැබෑ ස්වභාවය දැක්කට පස්සේ මේ ජාලය තුල ඔබට ඉන්න උමනාවක් ඇති වෙන්නේ නැහැ. ඔබ එකවරක් රජ වෙලා 100,000 වරක් ඔබ ඒ ඇති කරගන්න විපාකවල தත්ත්වය ඔබ තේරුම් ගනිද්දී මේකෙන් මිදින නිදහස් වෙන්න උමනාව ඔබ තුල ඇති කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සංසාර බැම්ම මෙතනින්ම මිදින නිදහස් කරවන්න ඔබ තුල උමනාවක් ඔබටම ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ධර්මතාවයේ තමයි ඔබ නුවණින් මෙනෙහි කරලා තේරුම් ගන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ අනුව තමයි ඔබට මේ ධර්මතාවය තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් ඔබ අදට මේ දීලා තියෙන සූත්‍රය තුල අවසාන වශයෙන් තියෙනවා නිබ්බාන සුත්තං කියන සූත්‍රය. මේක මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා මේ සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ තියෙන ජම්බුකාදක සංයුක්තයේ තියෙන සූත්‍රයක් තමයි මේ නිබ්බාන සුත්තං කියන සූත්‍රය තුල තියෙන්නේ. ඔබ තේරුම් ගන්න ඕනේ මේ තුල මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා ඒකං සමයං භගවා ඒකං සමයං ආයස්මා සාරිපුත්තෝ වජ්ජීසු විහෙරති උක්ක වේලායන් ගංගාය නදියා තීරේ අතකෝ සාමණ්ඩකානි පරිබ්බාජකෝ යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමි උපසංකමිත්වා ආයස්මන්තා සාරිපුත්තේන සද්දින් සම්මෝදනීයං කතං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීති ඒකමන්තං නිසින්නෝකෝ සාමණ්ඩකානි පරිබ්බාජකෝ ආයස්මන්තං සාරිපුත්ත ඒතද පෝච්ච. මේ සාරිපුත්ත අරහතුන් වහන්සේ උක්කා වේලායන් කියන ගංගා වසල වැඩ ඉන්නකොට තමා
මේ සාමණ්ඩකාණී කියන පරිබ්‍රාජකයා සාරිපුත් අරහතුන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා ආගිය තොරතුරු කතා කරලා ඒකත් පස්සේ මේ විදිහට මේ සාරිපුත් අරහතුන් වහන්සේ ඉදිරියේ මේ විදිහට ප්‍රශ්නයක් අහන්නේ. නිබ්බානන්ති ආවුසෝ සාරිපුත්ත බුච්චති කතමන්නු කෝ ආවුසෝ නිබ්බානන්ති. මේ ප්‍රශ්නය අහනකොට යෝ කෝ ආවුසෝ රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං මුච්චති නිබ්බානන්ති කියලා සාරිපුත් අරහතුන් වහන්සේ මේ ධර්මතාවය පැහැදිලි කරලා පෙන්නනවා. එහෙනම් ඔබ බැඳෙන්න ගියපු බැමි තුන තමයි මේ බාං තුන තමයි මේ රාග බැම්මත්, ද්වේෂ බැම්මත්, මෝහ බැම්මත් කියන බාං තුනෙන් තමයි ඔබ සංයෝජනීය හැටියට සංසාරයට මේ පුරුක් එකතු කරන්න ගියේ. ඒ බැමි තුන තමයි නිබ්බානං කීවේ. ඒ බැමි තුනෙන් තමයි ඔබ නිදහස් වෙන්නේ. රාග බැම්මත්, ද්වේෂ බැම්මත්, මෝහ බැම්මත් කපලා ඒක තමයි මේ නිවන් මඟ නිබ්බානගාමී මාර්ගය කියලා සාරිපුත් අරහතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. අත්ති පනාවුසෝ මග්ගෝ අත්ති පටිපදා ඒතස්ස නිබ්බානස්ස සච්චි කිරියාය කියලා ඒකට තියෙන මාර්ගය එකම මාර්ගය හැටියට මේ මතු කරලා පෙන්වන්නේ මේ අරිය අෂ්ටාංගික මාර්ගයත් ඒ මාර්ගය නිවැරදිව අනුගමනය කිරීම තුළ මේ නිබ්බානය සාක්ෂාත් කරන්න පුළුවන් බවක් තමයි මේ විදිහට පැහැදිලි කරලා පෙන්වන්නේ. අත්තිකෝ ආවුසෝ මග්ගෝ අත්ති පටිපදා ඒතස්ස නිබ්බානස්ස සච්චි කිරියායාති කතමෝ පනාවුසෝ මග්ගෝ කතමා පටිපදා ඒතස්ස නිබ්බානස්ස සච්චි කිරියායාති අයමේවකෝ ආවුසෝ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ඒතස්ස නිබ්බානස්ස සච්චි කිරියාය සෙය්‍යති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේ විදිහට පෙර සඳහන් කරපු විදිහටම මේ අරිය අෂ්ටාංගික මාර්ගය සම්මා සමාධි දක්වා පැහැදිලි කරලා පෙන්නනවා. අයං කෝ ආවුසෝ මග්ගෝ අයං පටිපදා ඒතස්ස නිබ්බානස්ස සච්චි කිරියායාති බද්දකෝ ආවුසෝ මග්ගෝ බද්දිකා පටිපදා ඒතස්ස නිබ්බානස්ස සච්චි කිරියාය. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ දැන් මේ පිරිසුදු කරන න්‍යාය පටන් ගත්තට පස්සේ මේ සම්මා අංගාට පූර්ණ වෙන විදිහට මේ අනුස්සති භාවිතා කිරීමට බැඳිලා ඔබට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඔබ දැන් නිරන්තරයෙන් පුරුදු වෙලා හිටපු රාග බැම්මට, දේශ බැම්මට, මෝහ බැම්මට ඇලෙන්න පුරුදු වෙලා හිටපු ඒ ශක්තිය ඔබ භාවිත කරන්න ඕනේ කෙලෙස් කපන න්‍යායට බද්ධ වෙලා කටයුතු කරන්න. ඒකයි මේ විදිහට ප්‍රකාශ කරේ බද්දකෝ ආවුසෝ මග්ගෝ බද්දිකා පටිපදා ඒතස්ස නිබ්බානස්ස සච්චි කිරියාය කියලා. ඔබ නිවන් මඟ කෙලවර වෙනකන් අර උත්සාහය අත් නොහැර පාවිච්චි කරන්න මේ පහුර දිගේ පහුර උපයෝගී කරගෙන ඔබට මේ ගමනට බද්ධ වෙලා ඊතර වෙනකන් මේක කරන්න සිද්ධ වෙනවා. බලගැන්වෙන්න යන ඕනෑම මොහොතක ඒ බලයට ප්‍රතිපක්ෂව සංමා බලයක් ඇති කරන්න පුළුවන් වෙන විදිහට ඔබ මේ අංග 8ම පූර්ණ වෙන විදිහට අනුස්සති භාවිතා කිරීම තුළ ඒක පුරුදු කරන්න ඕනේ. අලංච පනාවුසෝ සාරිපුත්ත අප්පමාදායාති. එහෙනම් මේ නිවන් මඟට ඇලිලා පිරිසිදුව ඒක භාවිත කරන්න ඔබ කටයුතු කරන්න ඕනේ. එතකොටයි මේ මදයෙන් මිදිලා නිදහස් වෙන්න පුළුවන්කමක් ඔබටම ලැබෙන්නේ. එහෙනම් මේ මගේ අවසාන අපේක්ෂාව පිරිසිදුව තේරුම් ගත්තාම ඔබට තේරුම් ගන්න පුළුවන් මේ බැමි තුන කපලා අවසන් කරන්න මේ රාගක්කයෝ, දේසක්කයෝ, මෝහක්කයෝ ඉදං උච්චති නිබ්බානන්ති කියන තැන සාක්ෂාත් කරන්න තමයි ඔබ මේ සියලු දහම් දැනුම ඔබ භාවිතා කරන්නේ. එහෙනම් මේ තුලින් ඔබ තේරුම් ගන්න ඕනේ මේ කෙලෙස් බැම්ම සිඳින්න ඔබට තියෙන ඔබට මඟ පෙන්නපු උපක්‍රම ටික තමයි ඔබ මේ තුලින් තේරුම් ගන්න කටයුතු කරන්න ඕනේ. එතකොට පූර්ණ වශයෙන් නික්ලේශී හිතක් ඇති වෙද්දී ඔබගේ අතුලාන්තයට ඇහැට රූප පෙනිලා කනට ශබ්ද ඇහිලා දොරවල් හයෙන් මොන එකකට හරි යම් දෙයක් ස්පර්ශ වෙන වෙලාවේ ඒ ලෝකයේත් එක්ක ගනුදෙනු කරපු රටාවට අනුව ඔබ හෙල්ලෙන්නේ නැති පිරිසුදු මනසක් ඔබ තුල
ඇති කරගන්න ඔබටම පුළුවන්කමක් තියෙනවා. එහෙනම් මේ විදිහට කටයුතු කරන පුද්ගලයෙක් තුල තමයි මේ ධර්මතාවයේ පිරිසිදු වෙද්දී පැහැදිලි කරපු න කම්පති න චලති න භයති න විස්සෝපති කියන මේ සියලු දේ පිරිසිදුව Tamanට තේරුම් ගන්න පුළුවන්. ඔබ වෙනදා අතීතයේ ඔබ කටයුතු කරපු ක්‍රියාකාරීත්වය තුල එළියෙන් මේ ප්‍රත්‍ය වෙන දේවල් එක්ක ඔබගේ අතුලාන්තය කොලොප්පන් වුණා, හෙල්ලුණා, කම්පණය වුණා, චලනයටපත් වුණා, බයට විස්සෝපයටපත් වෙනවා. නමුත් දැන් ඔබ නිවන් මඟ පිරිසිදු අනුගමනය කරද්දී එහි ප්‍රතිඵලයේ නිවැරදිව සාක්ෂාත් වෙනකොට එළියෙක් මොන දේවල් සිදු වුණත්, මහා හුලං හැමුවත්, ගම් වතුර, නායයන්, සුලිසුලං මොන දේවල් වුණත් ඔබට මේ නිවන් මඟ සාක්ෂාත් කිරීම ඇර වෙන අරමුණු වලට හිත කැළඹෙන්නේ නැති නිසා මේ මොන දේවල් මොන විදිහට වෙනස් වුණත් ඔබගේ අජ්ජත්වය මේක ඉන්ද්‍රකීලයක් වගේ නොසෙල්ලෙන තත්ත්වයට ඔබගේ හිත පිරිසුදු කරන්න පුළුවන්කම තියෙනවා. එකම පරම අභිප්පාය, පරම අභිප්පයාසය, ditta ධම්ම වේදනීයවම මේකේ අත්දකින්න ඔබට පුළුවන්කම තියෙනවා. මේක පස්සේ ලැබෙන ඔබට දෙයක් නෙමෙයි. මේ වෙලාවෙම මේ පිරිසුදු ධර්මතාවයේ තේරුම් ගත්තට පස්සේ ඔබට මේක වසක් කරන්න පුළුවන්කමක් තියෙනවා. ditta ධම්ම වේදනීය නිබ්බාන, පරම නිබ්බානය සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ මේ නිබ්බාන සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන මේ ධර්මතාවයේ තුලින්. ඒ තුලින් තමයි ඔබගේ අතුලාන්තයේ හෙල්ලෙන්නේ, කැළඹෙන්නේ, චලනයටපත් වෙන්නේ නැති මනසක් බවට ඔබට පත් කරන්න පුළුවන්. ඒ ඇති කරගන්න පිරිසුදු ශක්තිය ඔබ බුද්ධ ශක්තියට අනුගත වීමත් එක්ක නැවත අපිරිසුදු වෙන්නේ නැති තත්වයට මේ ප්‍රතිඵලය සාක්ෂාත් කරන්න ඔබ සියලු දෙනාට හැකියාවක් තියෙනවා. ඒක තමයි ඔබ මේ ධර්මතාවය තුලින් පිරිසිදුව තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි මේ ධම්මානුශාසනාව මෙතනින් අවසන් කරමු. හොඳයි එහෙනම් අපි මේ ධම්මානුශාසනාවත් ධම්ම සාකච්ඡාවත් එහෙනම් මෙතනින් අවසන් කරන්න කටයුතු කරමු. ඥාති ධර්මයක් යුතුයකමක් ඉෂ්ට කිරීම හැටියට අපිට පුළුවන් ඒ අනන්ත සංසාරේ කවදා කොතැනකදී හෝ ඔබට සහසම්බන්ධ වෙච්චි ඒ සියලු ඥාතීන්ට, ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට, ඒ වගේම සතර අපාගත සත්වයන්ට, බ්‍රහ්මකායිකව සිටින්නා වූ, අසඤ්ඤ තලවල සිටින්නා වූ ඒ අනන්ත අප්‍රමාණ සත්වයන්ටත් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන්නට අඟුලිකරණීය කරගෙන මේ ගාථාවන් කියලා පින් අනුමෝදනා කරමු. ittavataචම් හේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavataචම් හේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavataචම් හේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. හොඳයි, මේ සියලුම පින්වතුන්ට තම තමන්ගේ මගාමග ඉස්මතු කරගෙන ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී උතුම් වූ චතුවරිය සත්‍ය ධම්ම පසක් කොට අධ්‍යක් පරම නිබ්බාන සුවේන් සුවපත් වන්නටම මේ සියලු ධම්මානුශාසනාවන් උදව් වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා.